සියලු දෙනා අද මේ දවස පුරා සූදානම් වෙන්නේ අපේ ජීවිතයේ සැප සලසන යහපත සලසන බුදුරජාණන් වහන්සේගේ දේශනා කොට වදාළ උතුම් ධර්මයේ පුරුදු කරගන්නට අපි හැමෝම දන්නවා අපි හැමතිස්සෙම කල්පනා කරන අයද නැද්ද? කල්පනා කරනවා. අපි හැමතිස්සෙම කල්පනා කරනවා අපේ ජීවිතය ගැන. හැබැයි හරියටම ජීවිතය ගැන කල්පනා කරගන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ අපිට කියලා දුන්නේ නැත්තම් අපිට කවදාවත් ජීවිතය ගැන හරියට කල්පනා කරගන්න හම්බෙන්නේ නැහැ. දැන් අපේ කල්පනාව හැමතිස්සෙම තියෙන්නේ තියෙන ආසාව වැඩි වෙන විදියට කල්පනා කරන්න අපි දන්නවා. නැති ආසාව ඉපදෙන ආකාරයට කල්පනා කරන්න දන්නවා එච්චරයි. තියෙන තරහ වැඩි වෙන විදියට කල්පනා කරන්න අපි දන්නවා. නැති තරහ උපදින විදියට කල්පනා කරන්න දන්නවා. නැති මාන්නය එන විදියටනේ හටගන්න විදියට අපි කල්පනා කරන්න දන්නවා. තියෙන මාන්නය වැඩි වෙන විදියට කල්පනා කරන්න දන්නවා. දැන් බලන්න අපිට හැමතිස්සෙම අපේ කල්පනාව හැරෙන්නේ මේ පැත්තට නෙවෙයිද? අපේ කල්පනාව හැමතිස්සෙම හැරිලා තියෙන්නේ ඒ පැත්තට. ඒතර මේ විදියට කල්පනා කළා කවදාවත් අපිට ජීවිතය ගැන හරියට නම් කල්පනා කරන්න ලැබෙන්නේ ඒ වැරදියට කල්පනා කරන්න පුරුදු වෙලා නිසා අපි ඔටෝමැටිකලි මොකද වෙන්නේ? ඒ පැත්තට හැරෙනවා. දැන් එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් තමයි අපි කල්පනාව හරි පැත්තට හරවලා දෙන්නේ. හැබැයි ඒක හිතන තරම් කරන්න අමාරුයි. ලේසි නෑ. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒක අපිට ලේසි කරලා දෙනවා. බලන්න දැන් අපේ ජීවිතය ගත්තොත් අපි ජීවිතය ගැන හැමතිස්සෙම කල්පනා කළාට දුක් ටික එහෙමමයි. අඩුවීම නෑ. අපි හැමතිස්සෙම ජීවිතය ගැන කල්පනා කරනවා දුක් නැති කරගන්න කියලා. හැබැයි දුක් ටික එහෙමම තියෙන. හැබැයි අපි කල්පනාව හැමතිස්සෙම වැඩ කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන විදිහට කල්පනා කරගන්න ලැබුණොත් මොකද වෙන්නේ? දුක් ටික ටික නැති වෙලා සැප උදා වෙනවා. ඒ විදිහට ජීවිතය ගැන ගැඹුරින් කල්පනා කරන්න පුළුවන් දේශනාවක් මං හිතුවා මේ පින්වතුන්ට මේ උදෑසන කියලා දෙන්න. මේ දේශනාවේ නම පුරුෂ ප්‍රිය රූප සූත්‍රය. කුද්දක නිකාය පොත් වහන්සේ තුල තියෙන්නේ. මොකද්ද නම? පුරුෂ ප්‍රිය රූප. නිකන් නමේ හැටියට තේරෙන්නේ මොකද්ද? පිරිමින්ට වගේනේ. ඒකේ තේරුම මොකද්ද? පුරුෂයාගේ ප්‍රිය ස්වභාවය ගැන වදාළ දෙසුම. හැබැයි මේක හැමෝටම පොදුයි. බුදුරජාණන් වහන්සේට බුදු ගුණයක් තිබ්බ බුද්ධ කියලා. ඇයි බුද්ධ කියන්නේ? උන්වහන්සේ ගුරු උපදේශ නැතිව අවබෝධ කරපු ඒ ගැඹුරු ධර්මය දෙමිනිසුන්ට තේරෙන විදිහට කියලා දුන්නා. සමහර අවස්ථාවලදී ලස්සන උපමා පාවිච්චි කළා. ඒ වගේ උපමාවකින් තමයි මේ දේශනාව කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි මේක හරියට මේ වගේ දෙයක්. ඒ තමයි උපමාව. බුදුරජාණන් දේශනා කරනවා මේ
පුරුෂයෙක්. පුරුෂයෙක් කියපුවාම ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා. මොකද වෙන්නේ මේ ප්‍රිය ස්වරූපයෙන් යුතු දේවල් නිසා. ඒ කියන්නේ අපිට ප්‍රියයි කියලා හිතෙන දේවල් නිසා. ඒ වගේ මේ හිතේ සතුට ඇති වෙන දේවල් නිසා ලොකු සැඩ පහරකට ඇදගෙන වැටෙනවා කියනවා. ගඟකට ඇදගෙන වැටෙනවා. ඒකේ වේගින් සැඩ පහර තියෙනවා. මොකක් නිසාද එයා වැටෙන්නේ? ප්‍රිය ස්වරූපයෙන් යුතු දේවල් නිසා. මිහිරි ස්වරූපයෙන් යුතු දේවල් නිසා මොකද වෙන්නේ? අර ගඟට ඇදගෙන වැටෙනවා. දැන් මේක ගඟක් කිව්වට පින්වත්නි තියෙන මහා සැඩ පහරක්. දැන් මොකද වෙන්නේ? මේ සැඩ පහර දිගේ මෙයා ගහගෙන යනවා. දැන් සැඩ පහරක් කියලා කියන්නේ වේගෙන් වතුර ගහගෙන යනවා. දැන් මෙයා ගහගෙන පාවි පහලට යද්දී ගම් යුරේ ඉන්න කෙනෙකුට පේනවා මෙයා ගහගෙන යනවා දැන්. ඒතර මේ ගම් යුරේ ඉන්න හොඳට ඇස් පේන පුරුෂයෙක් ඉඳලා කියනවා, පින්වත් පුරුෂය, ඔබ මේ ප්‍රිය ස්වභාවයෙන් යුතු දේවල් නිසා, සතුට ඇති වෙන දේවල් නිසා මේ සැඩපහරට වැටිලා මේ සැඩපහර දිගේ පහළට ගහගෙන යනවා. හැබැයි පින්වත් පුරුෂය, ඔය ගඟ දිගේ පහළට ඔබ ගහගෙන ගිහිල්ලා ඔබ වැටෙනවා කිව්ව මහා ලොකු විලකට. මේ සැඩපහර වේගයෙන් ගහගෙන යන්නේ කොහාටද? මහා විලකට. ඔබ මේ මහා විලට වැටුණාට පස්සේ ඔබට මේ විල මහා අනතුරුදායක දේවල් මේ විලේ තියෙනවා. මොනවද තියෙන්නේ? ඒ විලේ තියෙනවා කියනවා විශාල රළ පහරවල්. ඊට පස්සේ ඔබ ඒ රළ පහරවල් වලට අහු වෙන්න පුළුවන්. ඒ විලේ තියෙනවා කියනවා මහා භයානක දියසුලි. ඒවට අහු වෙන්න පුළුවන්. ඒ වගේ මේ විලේ ඉන්නවා කියනවා කිඹුල්ලෝ. ඒ කිඹුල්ලොන්ට අහු වෙන්න පුළුවන්. ඒ වගේ මේ විලේ ඉන්නවා කියන රකුසෝ. ඒ රකුසොන්ට අහු වෙන්න පුළුවන් කියලා කියනවා. කවුද කියන්නේ? අර ගම් යූරේ ඉන්න පුද්ගලයා තමයි කියන්නේ. දැන් මෙයා ගඟේ වේගින් ගහගෙන යනවා. එතකොට අරයා කියන තව ඔබට වෙන්නේ ওই විලට ගියොත් එක්ක මරණයටපත් වීම. එහෙම නැත්තම් මාරාන්තික දුක් විඳින්න සිද්ධ වේවි කියලා අර ගම් යූරේ ඉන්න පුද්ගලයා මෙයා කෙරෙහි අනුකම්පාවෙන් කියනවා. දැන් මේ කියන එක මෙයාට ඇහුනට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහණෙනි, එතකොට මොකද කරන්නේ? අර පුරුෂයයි කහලා ගඟ පහළට යන එක නතර කරනවා. නතර කරලා මොකද කරන්නේ? දෑත් වලින් පාවලින් වීරිය අරගෙන අර සැඩපහරේ රැල්ල කපාගෙන උඩ පැත්තට පීනන්න උත්සාහ ගන්නවා කියන. දැන් මෙයා අර අනතුරට වැටෙනවා කියලා අර ගම් යූර කෙනා කිව්වට පස්සේ මෙයාට දැන් ලේසි කොයි පැත්තට යන එකද? උඩටද පහළටද? පහළට. හැබැයි දැන් මෙයා ලේසි පැත්තට යන්නේ නෑ. දැන් මෙයා වීරියෙන් අත්වලින් පාවලින් වීරිය අරගෙන මොකද කරන්නේ? ගඟේ අර සැඩපහරේ රැල්ල කපාගෙන ඉහළට පීනන්න පටන් ගන්නවා. මේක තමයි උපමාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, උපමාකෝ මේ අයම් භික්ඛවේ කතා. පින්වත් මහන්නේ, මා ඔබට ඔය කිව්වේ උපමාවක්. අත්තස්ස විඤ්ඤාපනාය, අර්ථය කියලා දෙන්න. අයමෙත්තත්තු, මෙන්න මෙයයි අර්ථය. දැන් උපමාව මතකද? හොඳට මතක තියාගන්න. උපමාව මතක තිබ්බොත් තමයි මේ දහම් කරුණු ටික හොඳට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මොකක්ද උපමාව? පුරුෂයෙක් මොකද වෙන්නේ? ප්‍රිය ස්වරූපේ දේවල් නිසා, මිහිරි ස්වරූපේ දේවල් නිසා ලොකු සැඩපහරකට ඇදගෙන වැටෙනවා. ඒ සැඩපහරට ඇදගෙන වැටිලා මොකද වෙන්නේ? මෙයා වේගයෙන් ගහගෙන යනවා ගඟේ පහළට.
ඒතර වේගයෙන් ගඟේ පහළට මෙයා ගහගෙන යද්දී ගම් ඉවුරේ ඉන්න හොඳ ඇස්පේන පුරුෂයෙක්. එයා කියනවා ඔයා ඔය ගඟ දිගේ දිගටම පහළට ගහගෙන ගියොත් ඔයා වැටෙන්නේ ගිහිල්ලා කොහෙටද? මහා ලොකු විලකට. හැබැයි මහා ලොකු විල අනතුරුදායක තැනක්. ඇයි අනතුරුදායක? ඒ විලේ තියන කිව්වා ඔව් රළපහර. මේකට අහු වුණොත් විනාශ වෙන්න පුළුවන්. ඒ විලේ තියනවා කිව්වා මහා දිය සුලි. දිය සුලියකට අහු වුණොත් විනාශ වෙන්න පුළුවන්. ඒ විලේ ඉන්න මහා කිඹුල්ලු. කිඹුලකට අහු වුණොත් විනාශ වෙන්න පුළුවන්. ඒ වගේ මේ ඒ විලේ ඉන්න රකුසෝ. ඒ රකුසොන්ට අහු වුණොත් විනාශ වෙන්න පුළුවන් කියලා. ඒ අහුවෙලා මොකද වෙන්නේ? එක්ක මැරෙන්න වෙයි කිව්වා. නැත්තම් මාරාන්තික දුක් විඳින්න සිද්ධ වෙයි කියලා කිව්වා. දැන් මේක කිව්වට පස්සේ හා කමන්නේ කියලා එයා පහලටම යනවද? නෑ, මොලේ තියෙන කෙනෙක් කරන්නේ ඒක. අනතුරු පෙන්වුවට පස්සේ අනතුරෙන් මිදෙන්න උත්සාහ කරනවා. ඒක ඇහුණ විතරේ මෙයා මොකද කරන්නේ? ගමන වෙනස් කරා. දැන් යන්න ලේසි පැත්ත පහලට. හැබැයි මොකද කරේ? ගමන වෙනස් කරලා දැන් ඔන්න එයා වීරිය ගන්නවා. දෑතින් දෙපා වලින් වීරිය අරගෙන ගඟේ උඩ පැත්තට පීනන්න පටන් ගන්න. මේක තමයි උපමාව. බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත් මහණනි මම ওই උපමාව කළේ අර්ථය කියලා දෙන්නේ. මොකක්ද අර්ථය? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නදියා සෝතෝති කෝ භික්ඛවේ තණ්හා ඒතං අදිවචන. මේ සැඩපහර කියලා කියන්නේ ආසාවට කියන නමක් කිව්වා. ඔන්න ගහගෙන යන එක. මොකද්ද? ආසාව. මේ වේගෙන් ගහගෙන යන සැඩපහර. ආසාව නැමැති ගඟ. ආසාව නැමැති සැඩපහර. මේකට වැටෙන්නේ මොකක් නිසාද? ප්‍රිය ස්වරූපේ මිහිරි ස්වරූපේ දේවල් නිසා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිය රූප සාත රූපන්තිකෝ භික්ඛවේ චන්නේතං අජ්ජත්තිකානං ආයතනානං අදිවචන. ප්‍රිය ස්වරූපේ දේවල් කියලා කියන්නේ මිහිරි ස්වරූපේ දේවල් කියලා කියන්නේ චන්නේතං අජ්ජත්තිකානං ආයතනානං අදිවචන. මොකද්ද? සයවැදෑරුම් අධ්‍යාත්මික ආයතන 6. අධ්‍යාත්මික කියලා කියන්නේ තමායයි සලකන ආයතන 6ක් තියෙනවා. මොනවද? ඇස. ඔන්න ප්‍රිය ස්වරූපේ මිහිරි ස්වරූපයෙන් පවතින දෙයක්. බුදුරජාණන් වහන්සේ වදාලා චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං. ඇස කියලා කියන්නේ ප්‍රිය ස්වරූපයෙන් මිහිරි ස්වරූපයෙන් පවතින දෙයක්. ඒ කියන්නේ ඇත්ත ස්වභාවය ඒක නෙවෙයි, පවතින්නේ හැබැයි ප්‍රියයි මිහිරි කියලා. සෝතං ලෝකේ පිය රූපං සාත රූපං. කන කියලා කියන්නේ ප්‍රිය ස්වරූපයෙන් මිහිරි ස්වරූපයෙන් පවතින දෙයක්. ගානං ලෝකේ පිය රූපං සාත රූපං. නාසය කියලා කියන්නේ ප්‍රිය ස්වරූපයෙන් මිහිරි ස්වරූපයෙන් පවතින දෙයක්. ජීවහා ලෝකේ පිය රූපං සාත රූපං. දිව කියලා කියන්නේ ප්‍රිය ස්වරූපයෙන් මිහිරි ස්වරූපයෙන් පවතින දෙයක්. කායෝ ලෝකේ පිය රූපං සාත රූපං. කය කියලා කියන්නේ ප්‍රිය ස්වරූපයෙන් මිහිරි ස්වරූපයෙන් පවතින දෙයක්. මනෝ ලෝකේ පිය රූපං සාත රූපං. මනස කියලා කියන්නේ ප්‍රිය ස්වරූපයෙන් මිහිරි ස්වරූපයෙන් පවතින දෙයක්. දැන් මොකද වෙන්නේ? මේ ප්‍රිය ස්වරූපයෙන් මිහිරි ස්වරූපයෙන් තියෙන දේවල් නිසා වැටෙන්නේ මොන ගඟටද? මොන සැඩපහරටද? තණ්හා නැමැති සැඩපහරට ඇදගෙන වැටෙනවා. කොච්චර ලස්සනද බලන්න. දැන් මේ බලන්න ඇහි ප්‍රිය ස්වරූපයක් මිහිරි ස්වරූපයක් නැද්ද? තියෙනවා. කනේ ප්‍රිය ස්වරූපයක් මිහිරි ස්වරූපයක් තියෙනවා. හැබැයි ඒ ස්වරූපය විතරයි මිහිරි. ප්‍රිය. ඇත්ත ස්වරූපේ එහෙම එකක් නැහැ.
ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා යම් කිසි කෙනෙක් ඇහැ නිට්ටයයි කියලා හිතද්දී, කන නිට්ටයයි කියලා හිතද්දී, නාසය නිට්ටයයි කියලා හිතද්දී, දිව නිට්ටයයි කියලා හිතද්දී, ශරීරය නිට්ටයයි කියලා හිතද්දී, මනස නිට්ටයයි කියලා හිතද්දී යාට එයා වැටෙනවා කියන මේ ගඟට, සැඩ පහරට. මොකද්ද? ආසාව නැමැති සැඩ පහරට ඇදගෙන වැටෙනවා. කොහොම හිතනකොටද? ඇස නිට්ටයයි කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන තව කෙනෙක් කල්පනා කරන මෙහිම. ඇස තමයි මට සැප ලබා දෙන්නේ. කන තමයි මට සැප ලබලා දෙන්නේ. නාසයෙන් තමයි මට සැප ඇති වෙන්නේ. දිවෙන් තමයි මට සැප ඇති වෙන්නේ. ශරීරයෙන් තමයි මට සැප ඇති වෙන්නේ. මනසින් තමයි මට සැප ඇති වෙන්නේ කියලා හිතනකොට ඔන්න එයත් වැටෙනවා අර සැඩ පහරට. ආසාව නැමැති සැඩ පහරට. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ තව කෙනෙක් කල්පනා කරනවා ඇස තමයි මම කියලා කියන්නේ. කන තමයි මම කියලා කියන්නේ. නාසය තමයි මම කියලා කියන්නේ. දිව තමයි මම කියලා කියන්නේ. ශරීරය තමයි මම කියලා කියන්නේ. මනස තමයි මම කියලා කියන්නේ කියලා ඔන්න තව කෙනෙක් කල්පනා කරනවා. ඒ කියන්නේ ඇස Tamanට ඕන විදියට තියාගන්න පුළුවන් කියලා. දැන් එයා මොකද වෙන්නේ? එයත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන අර සැඩ පහරට වැටෙනවා. එතකොට පින්වත්නි අපි සැඩ පහරට වැටුණා නෙවෙයිද? සැඩ පහරට වැටිලා මේ මුළු ලෝකෙම වේගයෙන් පහළට යනවා. ගාගෙන යනවා, වැටෙන්න වෙන තැනක් නෑ. ඒ හේතුව මේ ඇහැට රූපේ පේනකොට ආසාව ඉපදිලා ඉවරයි. කාන්ට ශබ්දයේ වදිනකොටම ආසාව ඉපදිලා ඉවරයි. නාසයට සුවඳ වදිනකොටම ආසාව ඉපදිලා ඉවරයි. දිවට රසය දැනෙනකොට මේකේ ආසාව ඉපදිලා ඉවරයි. කායට පහස දැනෙනකොටම ආසාව ඉපදිලා ඉවරයි. මනසට සිතුවිල්ලෙද්දිම ආසාව ඉපදිලා ඉවරයි. ඒ කියන්නේ තප්පරයෙන් වැටෙනවා තණ්හාව නැමැති සැඩ පහරට. ඒ හේතුව අපිට මේක පේන්නේ ප්‍රිය ස්වරූපේ මිහිරි ස්වරූපේ දෙයක් විදිහට. එය ප්‍රිය ස්වරූපේ මිහිරි ස්වරූපේ දෙයක් විදිහට පේන්නේ ඒ නිත්‍යයි කියලා හිතනකොට. ඒන් තමයි මට සැප ලැබෙන්නේ කියලා හිතනකොට. ඒ තමයි මම කියලා හිතනකොට. එතකොට මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආසාව උපදිනවා කියන. බලන්න බොරුද කියලා. දැන් මේ ධර්මයේ අපිට ගලප දැන් තේරුම් ගන්න. දැන් මේ විදිහට කල්පනා කරන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තව කෙනෙක් කල්පනා කරනවා කොහොමද මේ ඇහැ තමයි මට ආරක්ෂිත ස්ථානය. මෙතන තමයි මට රැකවරණේ තියෙන්නේ. කන තුල තමයි මට රැකවරණේ තියෙන්නේ. නාසය තුල තමයි රැකවරණේ තියෙන්නේ. දිව තුල තමයි රැකවරණේ තියෙන්නේ. ශරීරය තුල තමයි රැකවරණේ තියෙන්නේ. මනස තුල තමයි රැකවරණේ තියෙන්නේ කියලා කල්පනා කරනකොට එයා වැටෙන්නේ මොකේද? ආසාව නැති සැඩ පහරට. ඇයි එයාට එතන රැකවරණයක් තියෙනවා කියලා හිතපු ගමන් වෙන රැකවරණයක් ඕනද? ඕනේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන තව කෙනෙක් හිතනවා කියනවා මෙහෙම. ඇස තමයි නිරෝගී බව. කන තමයි ආරෝග්‍ය. නාසය තමයි ආරෝග්‍ය. දිවකය මනස තමයි ආරෝග්‍ය කියලා හිතනවා. ඒ විදිහට හිතනකොට මොකද වෙන්නේ? ආසාව උපදිනවා. ඔන්න ක්‍රම පහක්. දැන් පින්වත්නි අපේ ජීවිතේ අපිට මේ ඇස, කන, නාසය, දිව, කය, මනස ප්‍රිය ස්වරූපයෙන් මිහිරි ස්වරූපයෙන් තියෙනවා. ඒතර ප්‍රිය ස්වරූපයෙන් මිහිරි ස්වරූපයෙන් නිසා මොකද වෙන්නේ? ආසාව උපදිනවා. බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් වදාළ එක හරියට මෙන්න මේ වගේ. තියෙනවා කිව්වා බීම විදුරක්. මොනවා හරි හිතන්න. බීම විදුරක් තියෙනවා දැන් කෙනෙක් එනවා පිපාසයට අහු වෙලා පෑවිල්ලට අහු වෙලා විශාල වතුර පිපාසයකින් එනවා. දැන් මේ පිපාසයෙන් එන කෙනාට මේ බීම විදුර පේනවා.
දැන් මේකේ පාට ලස්සනයි. දැන් ඒතර ලස්සන පාටක් අර බීම විදුර තිබ්බට පස්සේ මොකද වෙන්නේ? එයාට දකින්නකොට ආසාව හිතෙන්නේ නැද්ද ඒක බොන්න? ආසාව ඇති වෙනවා. ඒ වගේම දැන් මේ බීම විදුර හොඳ සුවඳයි. දැන් ඈතට සුවඳ දැනෙනවා. දැන් නාසයට සුවඳ දැනෙනකොට මෙයාට බොන්න හිතෙනවද නැද්ද? බොන්න හිතෙනවා. ඒ වගේ මේ බීම විදුර හරිම රසට හදලා තියෙනවා. දැන් දිවට රසය දැනුණු ගම බොන්න හිතෙනවා. දැන් ඒතර මේ බීම විදුර දැක්කාම ඇහිමුත් ආසාව ඇති වෙනවා. නාසයෙමුත් ආසාව ඇති වෙනවා. දිවමුත් ආසාව ඇති වෙනවා. දැන් ඒතකොට මේකේ ස්වභාවය මිහිරි ප්‍රියයි නෙවෙයිද? මිහිරි ප්‍රියයි. දැන් මෙතෙන් එන පුද්ගලයා ඉන්නේ කොහොමද? පිපාසයට අහු වෙලා, පෑවිල්ලට අහු වෙලා, කලන්ත හැදෙන්න ඕන මෙන්න වෙන්නේ. දැන් මෙයාට මේක දැක්ක ගමන් බොන්න හිතෙනවා. හැබැයි මේකට දරුණු වහක් දාලා තියෙන්නේ. විස. දැන් මෙයාට මේ විස පේනවද? විස පේන්නේ නැහැ. දැන් මෙයා වේගින් ඇවිල්ලා මේක බොන්න ගන්නකොට එතන ඉන්න බුද්ධිමත් මිනිස්සෙක් කියනවා ඔබට මේ පේන දේ මේ බීම විදුර ලස්සනට පේනවා තමයි. මේ බීම විදුරේ සුවඳත් හොඳට දැනෙනවා තමයි. මේ බීමක රසවත් තමයි. හැබැයි පින්වත් පුරුෂය මේකට වහ දාලා තියෙන්නේ. ඔබ බීවොත් ඔබට වෙන්නේ දෙකයි. එකක් ඔබ මරණයටපත් වේවි. එහෙම නැත්නම් මාරාන්තික දුකක් විඳීවි කියලා කියනවා. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කමක් නැහැ. දැන් පිපාසයෙන් ඉන්න මෙයා මොකද කරන්නේ? අර මිහිරි ස්වරූපයට අහු වෙනවා. දැන් වස කියන එකට වඩා එයාට පේන්නේ මොකද්ද? දැන් එයා පිපාසයෙන් බඩගින්නින් ඉන්නේ. එයාගේ ඇස් දෙකෙමුත් දැන් ආසාව ඇති වුණා. සුවඳ දැනිලා ආසාව ඇති වුණා. රසේනොත් ආසාව ඇති වුණා. මෙයා මොකද කරන්නේ? අරක බොනවා. බීලා මොකද වෙන්නේ? එක්ක මැරෙනවා, මාරාන්තික දුකටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණනි, ඇස කියලා කියන්නේ ඔය වගේ දෙයක්. කොහොමද බලන්න අර්ථේ? ඇයි? ස්වභාවයේ මිහිරි ප්‍රියයි. හැබැයි යථාර්ථයේ තුල එය නැත. ඒතර බුද්ධිමත් කෙනෙක් තමයි ඒක කියන්න එපා බොන්න වස තියෙනවා. මේක ප්‍රිය ස්වරූපයෙන් මිහිරි ස්වරූපයෙන් තියෙනකොට ආසාව උපදින. ඒ ආසාවට හටගන්න දෙන්න එපා. ඔබට දුක් විඳින්න සිද්ධ වේවි. එතකොට මොලේ තියෙන කෙනා මොකද කරන්න ඕනේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ විදිහට වෙන්නේ ඇස නිට්ටයයි, සැපයි, මගේ ආරෝග්‍යයි කියලා හිතනකොට මොකද වෙන්නේ? ආසාව ඉපදිලා දුකටපත් වෙනවා. දැන් එයාට පේන්නේ මොකද්ද? මිහිරි ස්වරූපේ, ප්‍රිය ස්වරූපේ. අර බීම විදුර වගේ. වහ පේන්නේ නැහැ. හැබැයි ඒකින් Tamanට දුක් උපදිනවා Taman දන්නේ. Taman අර පොඩි ආසාව දැන් අරක දැන් පේන එක තියෙන්නේ බොනකන්නේ. සුවඳ දැනෙන්නෙත් බොනකන්. රසය දැනෙන්නෙත් කටේ තියෙනකන් විතරයි. තප්පර ගානක්. පොඩි විලාක ආස්වාදයක් තියෙනවා. හැබැයි මහ දුකකට යාපත් වෙනවා. ඒ වගේ නෙමෙයිද? ඔබ බලන්න දවසක් අරගෙන දවසකට ඇහැ පාවිච්චි කරලා ඔබ විඳින සැපේ කොච්චරද කියලා. කනනාසයේ දිවකය මනස පාවිච්චි කරලා මං කොච්චර සැප විඳිනවද දවසට කියලා. මට පුළුවන් නම් අත උස්සලා කියන්න මං දවසට පැයක් මේ හයෙන් සැප විඳිනවා කියලා එක දිගට. පුළුවන් කෙනෙක් ඉන්නව නම් කිය. මම එක දිගට මේ හයි දැන් දවසට පැය 24ක් තියෙනවනේ. මං එක දිගට මේ හයෙන් සැප විඳිනවා පැයක්. පුළුවන්ද? බෑ. පැය භාගයක් බෑ. ඒතකොට හිතලා බලන්න අපි අවුරුදු 50ක් ජීවත් වුණා නම් ඔබ හිතනවද ඔබ අවුරුදු 5ක්වත් සැප වින්ද කියලා? නෑ. අර පොඩි එකක් තියෙන මිහිරි ස්වරූපයක්, ප්‍රිය ස්වරූපයක්. හැබැයි
වහ දාලා තියෙන්නේ. ආසාව උපද්දවරක වහනවා. දැන් අර වහ තියෙනවා කියලා කිව්වත් බොන්නේ ඇයි? එයාට ලොකු ආසාවක් ඇති වෙනවා අරක ගැන. ඒතර අනතුරු පේන්නේ. ඒතර එයාට වැටෙන්න තියෙන්නේ මොකේද? සැඩ පහරට වැටෙනවා. වැටුණු ගමන් මොකද වෙන්නේ? ගහගෙන යනවා වේගයෙන්. අපි සියලු දෙනා ගහගෙන යනවා. බුදුරජාණන් වහන්සේ වදාලා යම් කිසි කෙනෙක් ඇස අනිත්‍ය වශයෙන් කල්පනා කරනවා නම්, කන අනිත්‍ය වශයෙන් කල්පනා කරනවා නම්, නාසය අනිත්‍ය වශයෙන් කල්පනා කරනවා නම්, දිවකය මනස අනිත්‍ය වශයෙන් කල්පනා කරනවා නම්, ඇහෙන් මට දුක් උපද්දනවා, කන නාසය දිවකය මනසෙන් මට දුක උපද්දවනවා. මේ ඇස කන නාසය දිවකය මනස කියන්නේ මගේ දෙයක් නෙවෙයි. මට මෙතන ආරස්සාවක් නෑ. මේක මගේ ආරෝග්‍ය නෙවෙයි කියලා හිතනවනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ හය නිසා තණ්හාව උපදින්නේ නෑ. එයා කොච්චර ප්‍රිය ස්වરૂපයේ මිහිරි ස්වરૂපයේ තිබ්බත් එයා කල්පනා කරන්නේ ඒක ආදී නෙවෙයි. එයා දකිනවා මොකද්ද මේකට වහ දාලා තියෙනවා. ඒක හරියට මේ වගේ පුරුෂයෙක් අර වගේ වෙනවා කියන පිපාසයෙන් බඩගින්නේ. දැන් මේක දකිනවා වීදුර. බුද්ධිමත් කෙනෙක් කියනවා බොන්න එපා වහ දාලා තියෙන්නේ. දැන් එයා මොකද කරන්නේ? දැන් පිපාසයි. ආස හිතෙනවා බොන්න. හැබැයි මොකද කරන්නේ? එයා අර වෙන්න තියෙන අනතුරු දැකලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නෑ ඕන්නේ. මම වතුර ටිකක් බීලා මගේ පිපාසේ සංසිඳනවා. මේ මිහිරි ස්වરૂපයෙන් පවතින ප්‍රිය ස්වરૂපයෙන් පවතින දේ මට එපා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා ආරස්සා වෙනවද නැද්ද? එයා රැකෙනවා. අන්න ඒ වගේ කියනවා යම් කිසි කෙනෙක් ඇස කන නාසය දිවකය මනස අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් කල්පනා කරනවා නම් එයා අර සැඩ පහරට ඇදගෙන වැටෙන්නේ. දැන් එතකොට බලන්න අපි මේ ජීවිතයේද මේ සැඩ පහරට වැටුනේ ගිහි ජීවිතයේද? අනමතග්ගෝ භික්කවේ පුබ්බා කෝටින පඤ්ඤායති. බුදුරජාණන් වහන්සේ වදාලා මාගේ බුදුවැසටම පේන්නේ නෑ මේක වැටුණු තැන. කොතනද වැටුනේ කියලා. හැබැයි තාම පහලට වේගයෙන් ගහගෙන යනවා. සැඩපහර යන්නේ. දැන් මේ සැඩපහරේ ගහගෙන යන කෙනාට කොහෙටද යන්න තියෙන්නේ? අර විලට යන්න තියෙන්නේ. අර අනතුරුදායක විලට තමයි යන්නේ. රැකවරණයක් තියෙන තැනකට දෙන්නේ නෑ. කිසිම රැකවරණයක් නැති තැනකට යන්නේ. දැන් බලන්න මේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසෙන් ආසාව උපදින වේගයෙන් අපිට. ඒ හේතුව මේ ඇහි ප්‍රිය ස්වરૂපේ මිහිරි ස්වરૂපේ විතරයි අපිට පේන්නේ. ඒ නිසා ඒකේ අනුතුරු පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා දැන් ඔන්න මෙයා තණ්හාව නැමැති ගඟට සැඩපහර ගඟ නෙමෙයි පින්වත්. ඒක හරි වචනේ සැඩපහර. මොකද සැඩපහර කියන දේ වේගවත්. යමක්ද වැටෙන්නේ ඒ දේ රැගෙන යනවා. ආය නවතින්න බෑ. ඒ වගේ මේ තණ්හාව නැමැති සැඩපහරට වැටෙන සියලු දෙනා වේගයෙන් ගහගෙන යන්නේ අර මහ විල පැත්තට. ඒ කියන්නේ මහා දුකකට ඇදගෙන යනවා එයාලගේ ජීවිතේ. බුදුරජාණන් වහන්සේ වදාලා දැන් මොකද වෙන්නේ? මේ විලට ගහගෙන ගියාට පස්සේ මේ විලේ අනතුරුදායක දේවල් ගොඩක් තියෙනවා. මොනවද තියෙන අනතුරුදායක දේවල්? රැල්ල ගහනවා. මහා විශාල විදියට රැළි එනවා. ඒ රැල්ලකට අහු වුණොත් මෙයා විනාශ වෙනවා. එහෙම නැත්නම් මේ විලේ තියෙනවා මහා දියසුලි. දියසුලි දන්නවනේ. ඒ කියන්නේ දියසුලිය කියලා කියන්නේ අර එක තැන වතුර කැරකෙනවා. අහු වුණොත් එහෙම කරකලා සමහර නැව් එහෙම අහු වෙනවා කුඩු වෙලා යන්නේ. එන මහා විශාල දෙයක් වෙන ඉක්මනට හානියටපත් කරන්න පුළුවන්. ඊට පස්සේ කිඹුල්ලෝ ඉන්නවා. ඊට පස්සේ දිය රකුසෝ ඉන්න පුළුවන්. මොකද වෙන්නේ? හැම තිස්සෙම තියෙන්නේ විලට ගියොත් අනතුරක්. එක්ක මරණය, එහෙම නැත්නම් මාරාන්තික දුකටපත් වීම. හැබැයි දැන් ගහගෙන යන්නෙත් ඒ පැත්තට. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේ ජීවිතේ කොච්චර දැකලාද නේද?
දැන් මෙවැනි උපමාවක් දේශනා කළා අපේ ජීවිතේ ගලපනවන එකට. දැන් අපිට තේරුන්නේ නැහැ අපි මෙච්චර මේ ආසාව නැමැති සැඩපහරකට වැටිලා ඉන්නවා කියලා. ඒක වැටෙන්නේ මේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසේ තියෙන ප්‍රිය ස්වરૂපේ මිහිරි ස්වરૂපේ අපිට තේරෙන්නේ නැති නිසා කියලා. අපි දැන් මේක මේ ගහගෙන යනවා කියලා අපිට තේරෙන්නේ නැහැ. අපිට තේරෙන්නේ මට ජොබ් එක හම්බුණා. අපිට ළමයි ලැබුණා. මං මගේ ඩිග්‍රිය ගත්තා. මං ගේ හැදුවා. මං දරුවන්ට ඉගෙනුවා. දරුවෝ බන්දලා දුන්නා කියලා තමයි අපිට තේරෙන්නේ. නමුත් අපි මොකද වෙන්නේ? සැඩපහරක යනවා. ඒ සැඩපහර හැමෝම වැටෙනවා. දැන් චූටි ළමෙක් වැටිලා නැද්ද? වැටිලා ඉන්නේ චූටි කෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉස්සරෝම යාට ආසාව ඇති වෙන්නේ මේ එයා ඉස්සරෝම සතුටු වෙන මල මුහුට්ටර වලින් කියන. දැන් චූටි ළමයි ඔය චූ කරලා චූ තලනවාම. දැකලා නැද්ද? ඒක තමයි යාගේ ආස්වාදේ. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරන මේ චූටි ළමයා දැන් ටික ටික ලොකු වෙනකොට ඊට පස්සේ පේන ඕන්න සෙල්ලම් බඩු. ඊට පස්සේ අරක ඉවරයි. දැන් ඕන්න වෙනම පැත්තකින් ගඟ ඕපන් වෙනවා. බෝනික්කෝ ආහාසයන්ත්‍ර ඕව මෙව ඔන්න එකතු කරගෙන ලොට් එකක් හදාගන්න. ගඟ වෙන පැත්තකට හැරෙනවා. ඊට පස්සේ ඔන්න තව ටික ටික ලොකු වෙනකොට ඒ ඔක්කොම ඉවරයි. අවුරුදු 16ක් 18ක් 20ක් වෙනකොට ඒක ආයෙත් ගඟ වෙන පැත්තකට හැරෙනවා. මොනවද හැරෙන්නේ? ප්‍රියමනාප රූප සද්ද ගන්ධ රස පහස. කාන්තාවක් වශයෙන් නම් පිරිමි අය කිරි හිත ඇදී යනවා. මේ විදිහට මොකද වෙන්නේ? ප්‍රිය ඒ කියන්නේ රූප සද්ද ගන්ධ රස පහස හොයන්න යනවා. දැන් ආයෙ ගඟ වෙන පැත්තකට හැරුණා. දැන් ඔන්නේ මේ ලෝකේ කොහොම හරි අවුරුදු 25 30 වෙනකොට ඉවරයි. ඉවරයි නේද? ඊට පස්සේ ගඟ හැරෙනවා. තව පැතරොන්න ළමයේ දෙන්නේ හම්බුනාට පස්සේ සම්පූර්ණයෙන් ලෝකේ ළමා ලෝකේ. දැන් මෙයා මොන්ටිසෝරි යවන්න ඕන, මෙයාට භාෂා 4ක් උගන්වන්න ඕන, මෙයා අහවල් ඉස්කෝලේට දාගන්න ඕන, මෙයාට අහවල් ඩිග්‍රී අරන් දෙන්න ඕන, මෙයා කියලා ඔන්න ආයෙ අර ඔක්කොම කල්පනා ඉවරයි. දැන් කොහෙටද ගඟ හැරුණේ? ළමයි පැත්තට. ඊට පස්සේ ඔන්න ඔය ළමයි එක්ක යනවා. දැන් ආය ළමයි එක්ක යන්න තියෙන අවුරුදු සාමාන්‍යයෙන් 25ක් 30ක් යන්න තියෙනවා. ආය වෙන මාතෘකා නැතු. නැද්ද? ආය වෙන කිසිම මාතෘකාවක් කතා කරන්න බැරුව දිගට යන්න තියෙන අවුරුදු 25ක් 30ක්. ඇයි යාලට රස අරගෙන බන්දලා දෙනකන් යන්න ඕන. එතකොට දැන් Taman කොහෙද? Taman දැන් හොඳටම නා කියලා. දැන් ඊට පස්සේ ඔන්නේ ගඟ ගිහිල්ලා ළමයි කසාද බැඳලා ඔක්කොම කළාට පස්සේ ඒක ආයෙ වෙන පැත්තකට හැරෙනවා. ආයෙ හැරෙන්නේ මුණුබිරු මිනිබිරිය පැත්තට තමයි කැරකිලා යන්නේ ගඟ. ඊට පස්සේ අන්තිමේටම ගඟ හතරම ආයිමට කොටු වෙනවා. මැරිලා යන්න බැරුව ඉන්නවා හම්බ කරගත්තු ටික දාලා යන්න බැරුව. ඊට පස්සේ මැරෙන වෙලාවේ මොකද වෙන්නේ? ඊළඟ ජීවිතේට නිකම් බුදුරයන් වහන්සේ දේශනා කරනවා හරප්පැටියෙක් අම්මා හොයාගෙන කිරි බොන්න යන්නේ යම්සේද ඒ වගේ මැරුණ කෙනා උපතක් හොයාගෙන යනවා කියලා. ආසාව විසින් මෙහෙවනවා. ඒ හරප්පැටියෙක් බලන්න හරක් 1000ක් හිටියත් අම්මා හොයාගෙන දුවනවා කිරි බොන්න. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ වගේ කිව්වා මැරෙන කෙනා ඉපදීමක් හොයාගෙන යන්නේ ආසාව නිසා. එතකොට බලන්න දැන් මේ ආසාව නැමැති ගඟ අපි හැමතිස්සෙම ගහගෙන යනවා. අපිට හොයන්න බෑ. එක පැත්තෙන් හැරි යනවා. හැබැයි හැමතිස්සෙම කල්පනා කරන්න ඕන ගඟෙන් බේරිලා නෙවෙයි සැඩපහරේ අපි ඉන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා දැන් මෙයා සැඩපහර දිග ගිහිල්ලා කොහෙටද වැටෙන්නේ? අර මහා විලට. ඒ මහා විලේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොනවද පළමුවෙන්ම තියෙන්නේ විල කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංචන් හෙට්ටා රහදෝතිකෝ භික්ඛවේ පංචන්නං ඕරම් භාග්‍යානං
සංයෝජනානං අදි වචන. අර මහා විල කියලා කියන්නේ පංච ඕරම්භාගීය සංයෝජන වලට කියනවා. විල කියලා කියන්නේ. මොනවද පින්වත්නි පංච ඕරම්භාගීය සංයෝජන? දැන් සංයෝජන කීයක් තියෙනවද? 10ක්. මොනවද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා. මේවට කියනවා දස සංයෝජන. මෙතන තියෙනවා උද්දම්භාගීය සංයෝජන. ඒ කියන්නේ උඩ අතට බැඳලා තියෙනවා. ඒ වගේම තියෙන ඕරම්භාගීය සංයෝජන යට අතට ගැට ගහලා තියෙනවා. ඕරම්භාගීය සංයෝජන කියලා කියන්නේ කාම ලෝකයට අපි බැඳලා තියෙන කඹ පහ. බන්ධන පහ. ඒවට මොනවද කියන්නේ? ඕරම්භාගීය සංයෝජනය කියන්නේ කාම ලෝකයට අපි ගැට ගන්නවා. උද්දම්භාගීය සංයෝජන කියලා කියන්නේ රූප අරූප ලෝක වලට අපි ගැට ගන්නවා. එතන සංයෝජන 5යි, මෙතන සංයෝජන 5යි, එතකොට ඔක්කොම 10යි. දැන් මහ විල කියලා කියන්නේ මොකේද? ඕරම්භාගීය සංයෝජන 5ට. දැන් අර සැඩපහරේ ගහගෙන යන කෙනාට තියෙන්නේ ඕරම්භාගීය සංයෝජන 5 තුල ජීවත් වීම. කොච්චර ලස්සනද? එතකොට මේ ඕරම්භාගීය සංයෝජනන පළවෙනි එක මොකද්ද? සක්කාය දිට්ඨි. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ වදාලා සක්කාය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයට. දිට්ඨි කියලා කියන්නේ පංච උපාදානස්කන්ධේ මම මගේ ආත්මය කියලා ගන්නවා. දෘෂ්ටියක් විදියට. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක කී ආකාරයකට ගන්නවද? 20 ආකාරයකට. ආයි බලන්න සැඩපහර යන අය ගිහිල්ලා විලට වැටුණාට පස්සේ ආය උඩට එන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාළ පළවෙනි එක මොකද්ද? රූපේ. රූපං අත්තතෝ සමනුපස්සති. රූපේ තමයි මම කියලා දකින්න මුලාවේ. රූපේ තමයි හැටේ දකින්න. මේ තියෙන රූපේ අපේ හැමෝටම තියෙන රූපයක්. මේ රූපේ තමයි මම කියලා හිතනවා. එහෙම නැත්නම් රූපවන්තං වාත්තාන. මේ රූප වලින් තමයි මේ මම කියන කෙනා හැදිලා තියෙන්නේ. මේ පඨවි ආපෝ තේජෝ වායෝ වලින් තමයි මේ මම හැදිලා තියෙන්නේ. ඔන්න ගත්තා තව පැත්තකින්. එහෙම නැත්නම් රූපස්මින් වාත්තාන. රූපේ තුල තමයි මම ඉන්නේ. එයාට කොහොම හරි ඕන්නේ කවුද? මම. එහෙම නැත්නම් හිතනවා මම තුල තමයි මේ රූපේ තියෙන්නේ. ඔන්න හතර ආකාරයට. කොහොමද දකින්නේ? රූපේ තමා හැටියට දකින්න. මේ රූපේ තමයි මම. එහෙම නැත්නම් මම හැදිලා තියෙන්නේ රූප වලින්. එහෙම නැත්නම් රූපේ තුල තමයි මම ඉන්නේ. එහෙම නැත්නම් මා තුල තමයි රූපේ තියෙන්නේ. කොහෙන් හරි මෙයා කැරකිලා අල්ලගන්නේ කවුද? මම. ඔන්න පළවෙනි එක අපි බැඳෙන රූපේට හතර ආකාරයකට බැඳෙනවා. ඒකට මොකද්ද කියන්නේ? සක්කාය දිට්ඨිය පළවෙනි බන්ධනේ. එතකොට රූපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතර මහා ධාතුන්ගෙන් තමයි හැදිලා තියෙන්නේ. හැබැයි ආහාර නිසා හට අරගෙන ආහාර නැති වෙනකොට නැති වෙන එකක්. ඒකෙන් මම කියලා දෙයක් ගන්න නැහැ. ආහාර වලින් හටගත්ත ආහාර නැති වෙනකොට නැති වෙලා යනවා. නමුත් මොකද සක්කාය දිට්ඨියෙන් කරන්නේ? මේක හතර ආකාරයට අල්ල ගන්නවා මම කියලා. මේ රූපේ වෙනස් වෙනවා පේනවා, නාකි වෙනවා පේනවා, ඔක්කොම වෙනස් වෙයි පේනකොට ඒ වෙනස් වෙන රූපේ මම කියලා ඉස්සරහට යනවා. නේද? චූටි කාලේ අවුරුදු 1 කෙනාටත් කියන්නේ මම. අවුරුදු 2 කෙනාට කියන්නේත් මම. නේද? ඒ වුණාට
මරණයටපත් වෙන වෙලාවේ ඉන්න කෙනාට කියන්නේත් මම. හැබැයි මැරෙන කෙනා මරණය ආසන්න කෙනාගේ ෆොටෝ එකයි. ඒ මැරෙන්න ඉන්න කෙනා අවුරුදු 5 ගත්තු ෆොටෝ එකයි දෙක ළඟ තිබ්බොත් කෙනෙකුට හොයන්න පුළුවන් වේද? එයා කිව්වොත් ඇරෙන්න තව කෙනෙකුට හොයන්නවත් බෑ. නමුත් අරයා දෙකටම කියන්නේ මම කියලා. මේ අවුරුදු 5ේදී මම කියලා කියන්නේද? කියනවා. දැන් බලන්න මම කියන එක අයින් වෙන්නේ නෑ, රූපේ වෙනස් වෙනවා. කොහොමද සක්කාය දිට්ඨිය? බුදුරජාණන් වහන්සේ වදාලා නමුත් රූපය කියන එක මේ සතර මහා ධාතුන්ගෙන් හැදුණු ආහාර නිසා පවතින ආහාර නැති වෙනකොට නැති වෙන දෙයක්. එයා ඒක මම කියලා ගන්න ඕන බැඳුනා. මම කියලා. මොකේද බැඳුනේ? රූපේට. ඔන්න විල. තේරුණානේ? සැඩ පහරට වැටිලා විලට යනවා. ඊට පස්සේ මොකද කරන්නේ? දෙවෙනි එක විඳීම. ඇහි හට ගන්නවා විඳීමක් රූපයක් පේද්දි. කනේ හට ගන්නවා විඳීමක් ශබ්දයක් ඇහෙද්දි. නාසයේ හට ගන්නවා විඳීමක් ගඳ සුවඳ දැනෙද්දි. දිවේ හට ගන්නවා විඳීමක් රසය දැනෙද්දි. කයේ හට ගන්නවා විඳීමක් පහස දැනෙද්දි. මනසේ හට ගන්නවා විඳීමක් අරමුණක් දැනෙද්දි. බුදුරජාණන් වහන්සේ වදාළ මේක මේ ඇහැයි රූපයයි ඇහි දැනීම කියන්නේ විඥානේ හට ගන්නකොට තමයි මේ විඳීම හටගන්නේ. කනයි ශබ්දේ විඥානේ එකතු වෙනකොට තමයි විඳීම හටගන්නේ. නාසය ගඳ සුවඳයි විඥානේ එකතු වෙනකොට තමයි විඳීම හටගන්නේ. දිවයි රසය විඥානේ එකතු වෙනකොට තමයි විඳීම හටගන්නේ. කයයි පහසයි විඥානේ එකතු වෙනකොට තමයි විඳීම හටගන්නේ. මනසයි අරමුණේ විඥානේ හටගන්නකොට විඳීම හටගන්නවා. එතකොට මේක හටගන්නේ මොකෙන්ද? ස්පර්ශයෙන්. ස්පර්ශය වෙනස් වෙනකොට විඳීම වෙනස් වෙනවා. මෙයා මේක හතර ආකාරයට අල්ල ගන්නවා. කොහොමද අල්ලගන්නේ? විඳීම තමයි මම. මට රෙදෙනවා, මට සැපයි, මට දුකයි කී ගන්නවා. එහෙම නැත්නම් එයා හිතනවා මේ විඳීම් වලින් තමයි මම කියන කෙනා හැදිලා ඉන්නේ. එහෙම නැත්නම් එයා හිතනවා විඳීම තුල තමයි මම කියන කෙනා ඉන්නේ. එහෙම නැත්නම් හිතනවා මා තුල තමයි විඳීම තියෙන්නේ. දැන් ඔන්න මොකද උනේ? හතර ආකාරයකට විඳීම අල්ලගත්තා. මොකක්ද ඒක? සක්කාය දිට්ඨිය. ඇයි අපිට මමත්වයෙන් තොරව කල්පනා කරන්න බෑ? එතකොට හිතෙන්නේ මට මොකද වෙන්නේ කියලා. ඇයි අපිට හිතෙන්නේම මම කියලා කෙනෙක් ඉන්නවා කියලා. ඒකනේ සමහර නිවන් දකින්නවත් බය මම නැති වෙයි කියනවා. ඇයි හිතෙන්නේ මම කියලා කෙනෙක් ඉන්නවා කියලා. එහෙම කෙනෙක් නෑ අපි හිතාගෙන හිටියට. බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කරන පින්වත් මහණනි ඕන්නම් හිතාගන්න කියනවා. මම කියලා කෙනෙක් ඕන්න හිතාගෙන ඉන්න කියන හොඳට හැබැයි මතක තියාගන්න කියන. එහෙම කෙනෙක් කියුණාට බොරුවට ඔය හිතාගෙන ඉන්නේ කියන. බොරුවට යමක් හිතාගෙන හිටියට පින්වත් වැඩක් නෑනේ. එහෙම දෙයක් නැත්තම් අපි තියෙන හොඹහක් උඹේ නායක ඉන්නවා කියලා අපි එතන හිතාගෙන හිටියට වැඩක් තියනවද? නායක නෑ. ඒ වගේ අර මොකද කරන්නේ දැන් මේ විඳීම ගන්නවා හතර ආකාරයකට මම කියලා. එතකොට මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔන්න සැප දුක උපේක්ෂා වශයෙන් විඳි හට ගන්න. යා ඒ තුල හිර වෙනවා. මම සැප විඳිනවා, මම දුක් විඳිනවා, මට සැප ඕන, මට දුක් විඳින්න බෑ කී මොකද වෙන්නේ? අර හතර ආකාරයට විඳීම මම කියලා අරගෙන ජීවත් වෙනවා. මොකද්ද? සක්කාය දිට්ඨිය. ඔන්න දෙවෙනි එකට ආ වුණා. දැන් සක්කාය දිට්ඨියට 20 ආකාරයි. දැන් ඔන්න 8ක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ ඊළඟ එක මොකද්ද? දැන් විඳීම කියන එක හටගන්නේ ස්පර්ශයෙන් හටගෙන ස්පර්ශය නැති වෙනව නැති වෙනව. ඒ විඳීමට අදාළ දේ නැති වෙද්දි විඳීම නැති වෙන. නමුත් ඒක මමත්වයෙන් අපි හතර ආකාරයකට ගන්නවා. ඇයි එහෙම ගන්නෙ? දැන් අපිට අර විදියට හිතන්නත් බයයි. එතකොට මට මොකද වෙන්නේ කියලා තමයි හිතෙන්නේ. ඒකත් මොකෙන් දෙන්නේ? සක්කාය දිට්ඨියෙන් එන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ ඊට පස්සේ මොකද්ද? සංඥාව. අඳුනා ගන්නවා. ඇහෙන් අඳුනා ගන්නවා රූප. කනෙන් අඳුනා ගන්නවා ශබ්ද. නාසයෙන් අඳුනා ගන්නවා ගඳ සුවඳ. දිවෙන් අඳුනා ගන්නවා රසය. කයෙන් අඳුනා ගන්නවා පහස. මනසින් අඳුනා ගන්නවා අරමුණු.
මේ අඳුනා ගැනීමත් හටගන්නේ මොකෙන්ද? ස්පර්ශයෙන්. ස්පර්ශේ නැති වෙනකොට අඳුනාගත්තු දේ නැති වෙලා යනවා. දැන් බලන්න අපි මෙතන ඉඳගෙන ඉනකොට අපි අඳුනා ගන්න දේවල් මෙතනින් නැගිටලා ගියාට පස්සේ ඉවරයි. ඇයි ඉවර වෙන්නේ? ස්පර්ශය වෙනස් වුණා. ගෙදරදී අඳුනාගත්තු දේවල් ගෙදරින් එළියට ගිය ගමන් ඉවරයි. ඇයි වෙනස් වෙන්නේ? ස්පර්ශය වෙනස් වුණා. නමුත් මෙයා හතර ආකාරයට ඒක අල්ල ගන්නවා කොහොමද? මේ අඳුනා ගන්න දේවල් තමා හැටියට දකිනවා මගේ ජීවිතේ මේක. එහෙම නැත්නම් එයා දකිනවා අඳුනා ගැනීමෙන් තමයි මා හැදිලා තියෙන්නේ. මේ අඳුනා ගැනීම තුල තමයි මම ඉන්නේ. මා තුල තමයි මේ අඳුනා ගැනීම තියෙන්නේ. දැන් ඔන්න හතර ආකාරයට ගත්තා. මොකක්ද ඒක? සක්කාය දිට්ඨිය. එතකොට කොහෙද ඉන්නේ? විලේ තමයි ඉන්නේ. හැබැයි එතකොට පුදුම අනතුරුදායක දැන් මේ දේශනා ඉගෙන ගද්දි තේරෙවි අපි ඉන්නේ කොතනද යන්න ඕනි කොතෙන්ද කියලා. දැන් අපි ඉන්න ස්වභාවය අපිට තේරෙන්නේ නැහැ. යා යුතු ස්වභාවය තේරෙන්නේ නැහැ අපිට. මේයි තේරෙන්නේ නැත්තේ අපිට ජීවිතය ගැන තේරෙන්නේ නැති නිසා. බුදුරජාණන් වහන්සේ වදාළ ඊට පස්සේ ඊළඟ එක මොකද්ද? සංස්කාර. සංස්කාර කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ එහෙන් රූපයක් දකිනකොට ඇති වෙනවා චේතනාවක්, රූප සංචේතන. කනෙන් ශබ්දයක් ඇහෙනකොට ඒ ශබ්දේ කෙරෙහි චේතනා පහළ වෙනවා. ශබ්ද සංචේතන. ගන්ධ සුවඳට නාසයට ගන්ධ සුවඳක් දැනෙනකොට ඒ ගන්ධ සුවඳ කෙරෙහි චේතනා පහළ වෙනවා. ගන්ධ සංචේතන. දිවට රසයක් දැනෙනකොට ඒ රසය ගැන චේතනා පහළ වෙනවා. රස සංචේතන. කයට පහසක් දැනෙනකොට ඒ පහස ගැන චේතනා පහළ වෙනවා. පොට්ටබ්බ සංචේතන. මනසට අරමුණක් එනකොට ඒ අරමුණ ගැන චේතනා පහළ වෙනවා. ධම්ම සංචේතන. දැන් මේ චේතනා පහළ වීම යා හිතන්නේ දැන් චේතනා පහළ වීම හටගන්නේ කොහොමද? ස්පර්ශයෙන්. ස්පර්ශයෙන් නැතිනකොට ඒ චේතනාව නැති වෙලා යනවා. දැන් බලන්න අපිට දැන් මලක් ගැන බල අපිට චේතනා පහළ කර ලස්සන එක කල්පනා කරන්න පුළුවන් මල පේනකම්. ඒක පේන්නේ නැතුන ගමන් අපිට ඒක හිතන්න බෑ. එහෙමනම් නැත්තම් මනසට අරමුණක් වශයෙන් ආය පහු ගන්න ඕන. නේ? නැත්තම් ඒ ගැන ආය චේතනා පහළ කරන්න පුළුවන්ද? බෑනේ. දැන් අපිට ඔන්න ලස්සන මල් පොකුරක් පේනවා. අපි ඒ ගැන චේතනා පහළ කර හිතනවා. හරි මේක ලස්සනයි කොහොම ඇදුවා දන්නේ කොහේ ඇදුනා දන්නේ කියලා. හැබැයි ඒක පේන්නේ නැතුව ගිය ගමන් හිතන්න බෑ. එහෙම ආයි හිතන්න පුළුවන් නේ. ඒක ආයි මනසට අරමුණක් වශයෙන් අපි ගන්න ඕන. එතකොට මේ චේතනාව ස්පර්ශයෙන් හට අරගෙන ස්පර්ශය නැති වෙනකොට නැති වෙලා යන දෙයක්. දැන් මෙයා මොකද කරන්නේ? ඒක ගන්නවා මේ චේතනාව තමයි මම. මම හිතන්නේ, මම කතා කරන්නේ, මම ක්‍රියා කරන්නේ. එහෙම නැත්නම් හිතනවා මේ චේතනාවෙන් තමයි මම හැදිලා ඉන්නේ. එහෙම නැත්නම් එයා හිතනවා මේ චේතනාව තුල තමයි මම ඉන්නේ. එහෙම නැත්නම් එයා හිතනවා මා තුල තමයි චේතනාව තියෙන්නේ. ඔන්න හතර ආකාරයකට ගත්ත චේතනාව. ඒක මොකද්ද? සක්කාය දිට්ඨිය. ඊළඟට පින්වන්දි බුදුරජාණන් වහන්සේ වදාලා විඥානය. විඥානය හටගන්නවා ඇසේ. විඥානය හටගන්නවා කනේ. විඥානය හටගන්නවා නාසයේ. විඥානය හටගන්නවා දිවේ. විඥානය හටගන්නවා ශරීරේ. විඥානය හටගන්නවා මනසේ. එතකොට මේ විඥානේ දැන ගැනීම එයා හිතන්නේ කොහොමද? මේ විඥානේ තමයි මම. මේ විඥාණයෙන් තමයි මම කියන කෙනා හැදිලා තියෙන්නේ. විඥානේ තුල තමයි මම ඉන්නේ. මා තුල තමයි විඥානේ තියෙන්නේ. ඔන්න ඔය පහ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංච උපාදාන ස්කන්ධේ 20 ආකාරයකට අපි මුලා වෙනවා. ඒකට මොකද්ද කියන්නේ? 20 ආකාර සක්කාය දිට්ඨිය. ඒ දෘෂ්ටියකින් ගන්නවා මේ තුල තමා කියලා කෙනෙක් ඉන්නවා කියලා. නමුත් රූපය කියන්නේ ආහාර නිසා හටගෙන ආහාර නැති වෙනකොට නැති වෙනවා. විඳීම කියලා කියන්නේ ස්පර්ශයෙන් හට අරගෙන ස්පර්ශය නැති වෙනකොට නැති වෙනවා.
සංඥාව කියලා කියන්නේ ස්පර්ශයෙන් හට අරගෙන ස්පර්ශය නැති වෙනකොට නැති වෙනවා. සංස්කාර කියන්නේ ස්පර්ශයෙන් හට අරගෙන ස්පර්ශය නැති වෙනකොට නැති වෙනවා. විඥානය කියන්නේ නාම රූපයන්ගෙන් හට අරගෙන නාම රූප නැති වෙනකොට නැති වෙනවා. නමුත් මේ සියල්ල කැටි කරලා ගන්නවා මම මගේ ආත්මය කියලා. වැරදි දෘෂ්ටියක්. ඒ කොහෙවත් මම කියලා කෙනෙක් හොයාගන්න නෑ. දැන් බලන්න එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ තමයි විල. ඔන්න මොකද්ද? සක්කාය දිට්ඨිය. ඊට පස්සේ ඊළඟ සංයෝජනේ මොකද්ද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සැකේ. සැකේ ඉන්නම සක්කාය දිට්ඨිය. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන දේවල් බුදුරජාණන් වහන්සේ පවා සැක කරනවා. ධර්මයේ ශ්‍රාවක සංඝයා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ ජීවිතය ගැන දේශනා කරපු දේවල් ඔක්කොම සැක කරන්නේ අපි කල්පනා කරන්නේ මමත්වයෙන් නිසා. හේතුඵල ධමයක් විදිහට ජීවිතේ දකින්න පුළුවන් නම් කිසිම සැකයක් උපදින්නේ නැහැ. අපි හැමතිස්සෙම මමත්වයෙන් කල්පනා කරන නිසා හිතෙන්නේ එහෙනම් නිවන් දැක්කට පස්සේ මට මොකද වෙන්නේ? එහෙම තමයි හිතෙන්නේ. ඒතකොට මම නැද්ද? ඒතකොට ගියේ ජීවිතේ මම හිටියද? දැන් මේ ජීවිතේ මමමද ඊළඟ ජීවිතේට යන්නේ? ගගා එක එක විදියට සැකේ උපද්දලා දෙන්නේ මොකෙන්ද? සක්කාය දිට්ඨිය. දැන් සැකේ එන්නේ මේ නිසා ධර්මයේ ගැන බුදුරජාණන් වහන්සේ ගැන මේ හැම දෙයක් ගැනම සැකේ එන්නේ සක්කාය දිට්ඨියෙන්. හිතන්න ඕනේ වෙලාවට මට මේ සැකේ උපදින්නේ සක්කාය දිට්ඨියෙන් කියලා. එහෙම නැත්තම් සැකේ උපදින කෙනා හිතන්නේ ධර්මයේ වැරදි කියලා. ඇයි හේතුව? එයා සක්කාය දිට්ඨියෙන් හිතන්නේ කියලා එයා දන්නේ. අර ඒක තමයි මොකක්ද ඒකට කියන්නේ self centered. ඒක මූලික කරගෙන තමයි එයා හිතන්නේ. එතකොට මේ විචිකිච්ඡාව කියන එක සැකේ කියන එක පවතිනවා බන්ධනයක් වශයෙන්. ඒක පවතින්නේම සක්කාය දිට්ඨියක් එක්කයි. ඒ මමත්වයෙන් කල්පනා කරන කෙනාට හැමතිස්සම වැහෙන්නේ මොකද්ද? හේතුඵල ධර්මය. ඒතර එයාට හේතුඵල ධර්මයේ ප්‍රකට වෙන්න නම් මමත්වයේ දුරු වෙන්න ඕන. අපිට හේතුඵල ධර්මයේ ප්‍රකට කරගන්න බැරි මමත්වේ නිසා. ඇයි අපිට හැම තිස්සෙම ඉස්සරහට එන්නේ මමත්වේනේ. මම කියලා දැන් බලන්න තරහ කියන එක හිතට ආවම අපිට හිතෙන්නේ කොහොමද? මට තරහ ගියා කියලානේ. මට තරහ යනවනේ. එහෙම තමයි අපි කල්පනා කරන්නේ. හැබැයි තරහ කියන එක හටගන්නේ බුදුරයන් වහන්සේ දේශනා කරන හේතු දෙකක් නිසා. මොකද්ද? පටිඝ නිමිත්තත් අයෝනිසෝ මනසිකාරයත්. පටිඝ නිමිත්ත කියලා කියන්නේ තරහ යන අරමුණක් කාරණයක් ඇසට කනට නාසයට දිවට කයට එනවා. ඇහැට නම් එන්නේ තරහ යන රූපයක්. කනට නම් එන්නේ තරහ යන ශබ්දයක්. දැන් මේකක් ආවට පස්සේ අපි ඒක වැරදි විදිහට කල්පනා කරනවා. කල්පනා කරනකොට මොකද වෙන්නේ? මේ කරුණු දෙක එකතු වෙනකොට ඔන්න හිතේ නැති තරහ උපදිනවා. තිබ්බ තරහ වැඩි වෙනවා. දැන් අපිට මේ විදිහටද තරහ පේන්නේ? මට තරහ ගියා කියලාද පේන්නේ? ඊට පස්සේ මං කොහොම හරි තරහ නැති කරගන්න ඕන කියන පුළුවන්ද? බෑ. ඒක සක්කාය දිට්ඨියේ පැත්තක් මිසක් නැති කරගන්න බෑ. ඒ නැති වෙන්නේ හේතුඵල ධර්මයේ වෙනස් වුණොත්. එහෙනම් එයා තරහටගත්තු හේතු දෙක වෙනස් කරන්න ඕන. දැන් බලන්න අපිට එහෙමද පේන්නේ අර මමත්වයෙන්ද පේන්නේ? ඒක තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. හැම තිස්සෙම හේතුඵල ධර්මයේ වැහෙනවා මමත්වයේ ඉස්සරහට එනවා. එතකොට දැන් බලන්න දැන් පටිඝ නිමිත්තය අයෝනිසෝ මනසිකාරය කියන එක දැන් අපි ගත්තොත් එහෙම දැන් ඔන්න ඔබ මෙතනින් එළියට බහිනකොට කෙනෙක් ඉඳලා බැනගෙන යනවා. දැන් ඔන්න ඔබේ කනට පටිඝ නිමිත්තක් වදිනවා දැන්. තරහ යන සද්දයක් එනවා දැන්. දැන් ඔබ ඒක කල්පනා කරන්න පටන් ගන්නවා මේ මොකද මේ? නිකරුණේ මට බහින්නේ කීකි ඔන්නද මම මෙයාට කරු වැරද්ද මොකද්ද කියලා දැන් අපි කල්පනා වේගින් වැඩ කරනවා. වැඩ කරන්නේ තරහ නැති වෙන විදිහට නෙවෙයි. දැන් සද්දයක් ඇහෙන ඔන්න මගේ කනට ඒක වදිනවා. දැන් විඥාණයට ගත්ත ඔන්න මට ස්පර්ශ. එහෙමද අපි කල්පනා කරන්නේ. මෙන්න මේක මට බයිනෝ කියලා තමයි එන්නේ.
මොකෙන්ද හිතුවේ හේතුඵල ධමයක් විදියටද මමත්වෙන්ද? මමත්වෙන්. හිතපු ගමන් ඔන්න දැන් පටිඝ නිමිත්ත ආවා. දැන් ඔන්න හිත ඇතුලේ තියෙන අයෝනිසෝ මනසිකාරය කියන්නේ අනුවණින් කල්පනා කිරීම ටක් ගාලා නැගිටලා ක්‍රියාත්මක වුණා. දැන් දෙක එකට යනවා. දැන් දෙක එකට යනකොට අනිත් කෙනා නිකම්ම හට ගන්නවා ඉපදිනවා. කවුද? ද්වේෂය. ඉන්නවනම් ඇතුලේ යාන්තමට යාට හොඳට කෑම ලැබිලා හොඳ සත්‍යමත් කෙනෙක් වෙනවා. ඊට පස්සේ ඇඟටත් හයි එනවා ගහන්න. නැද්ද? දැන් බලන්න මම දැකලා තියෙන සමහරු තරහ ගියපුවාම මේ නැගිට ගන්න බැරිය නැගිටලා පොළු අරගෙන එනවනේ ගහන්න. ඒ එනර්ජි එක යනවා මේ ඇඟට පවා. ඇයි එහෙම වෙන්නේ? හේතුඵල ධමයක් විදියට දකින්න බෑ. දකින්න බැරි ඇයි? සක්කාය දිට්ඨියෙන් හැම තිස්සෙම මම කියන කෙනා වට වෙනවා. මට මෙයා බයින්නේ ඇයි? මෙයා මට බයින හේතුඵල ධමයක් විදියට ඒක දකින්න බෑ. දකින්න බැරි ඇයි? මමත් ඉස්සරහට එනවා අපි. එතකොට මේ මමත්වයේ තුල තමයි මේ ඔක්කොම අරුබුද ටික හැදෙන්නේ. එතකොට මේක කන පිට හරවන්න එපා හේතුඵල ධමයක් විදියට දකින්න න ะ. දැන් ඒක නා හේතුඵල ධමයක් විදියට ඒක දැක්කනම් කරවන්න ගියාකි. ඔන්න මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු සද්දයක් එනවා මම කනට වැදුනා මෙන්න විඥාණයටකත් දැන් මට දුක් විඳීමක් හටගත්තා මේකත් අනිත්‍ය කිය කල්පනා කරගෙන ගියා. එතකොට මාර්යා බැනීම නවත්තනවා මේ එයාට ඇහුන්නේ නැහැ වගේ ගියානේ කියලා. එතන මේ අරමුණ අතහැරලා යනව නේද? පටිඝ නිමිත්තාමට අයෝනිසෝ මනසිකාරය වැඩ කරන්න දුන්නේ නැහැ. පටිඝ නිමිත්ත වදිනවා හොගල්. මොකද අපිට නිමිති නැති කරන්න බෑනේ. දැන් ඇහැට පේන නිමිති අපිට නැති කරන්න පුළුවන්ද? තරහ යනේව පුළුවන් නේද නැති කරන්න? බෑ. තරහ යන සද්ද නැති කරන්නත් බෑ. අපි මොකද කළ යුත්තේ? යෝනිසෝ මනසිකාරය හිත තුල උපදවා ගැනීමයි. දැන් ඒක උපදවා ගන්න බැරි ඇයි? මේ සක්කාය දිට්ඨියල් අපේ හිත වහනවා. වහපු ගමන් මමත්වයට කොට උනා. ඊට පස්සේ තියෙන්නේ කාටද තැන ඉන්නේ? අයෝනිසෝ මනසිකාරයට තමයි තැන ඉන්නේ. ඊට පස්සේ එයා ඔටෝමැටිකලි හිතාගෙන යන්නේ. ඒ හිතන්න එයාට හිතන්න උදව් කරන්න සෙට් එකකුත් හිත තුල ඉන්නවා. ද්වේෂයේ හිත ඇතුලේ ඉන්නවා පදිංචි වෙලා. ආසාව හිත ඇතුලේ ඉන්නවා පදිංචි වෙලා. ඊර්ෂ්‍යාව හිත ඇතුලේ ඉන්නවා පදිංචි වෙලා. මාන්නේ හිත ඇතුලේ ඉන්නවා මේ ඔක්කොම ඉන්නවා සෙට් එකම. එතෙන් අවශ්‍ය කෙනාට අක් ගාලා ඉදිරිපත් වෙනවා. තරහෙන් හිතන්න අවශ්‍ය නම් ඒ වෙලාවට ටක් ගාලා පටිඝානුසය ඇවිල්ලා ටක් ගාලා හෙල්ප් එක දෙනවා හිතපන් දැන්. ගහපන් අරුවට. බැනපන් උඹත්. කවුද දෝගලේ? පටිඝානුසය. ආසාව නම් එතුනේ දැකපු දේ ගැන. ටක් ගාලා හිත ඇතුලේ තියෙන ආසාව ඇවිල්ලා උදව් කරනවා තව බලපන්. ඊට පස්සේ Taman කැමති නැතුණත් බලන්න ඇතුලේ කෙනාගේ උදව්ව නිසා ඇහැ වෙනතකට ගන්න බෑ. මේක තමයි නේද අපිට වෙන්නේ. මේක බලන්න හැදෙන්නේ මොකෙන්ද? සක්කාය දිට්ඨියෙන් හැදෙන්නේ. ඒකයි එක දෙවි කෙනෙක් බුදුරයන් වහන්සේට ඇවිල්ලා කියනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ හිසගිනි ගත්ත කෙනෙක් ඒගින නිවන විදියට උත්සාහයක් ගන්න ඕන කියනවා ආසාව නැති කරගන්න. බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත් දෙවිය නෑ. ආසාව නැති කරගන්න නෙමෙයි ඉස්සරලා උත්සාහ කරන්න ඕනේ හිසගිනි ගත්ත කෙනෙක් ඒගිනි නිවන ලෙස සක්කාය දිට්ඨිය නැති කරගන්න. මොකද සක්කාය දිට්ඨිය නැති කරන්නේ නැතුව ආසාව නැති කරන්න බෑ. පුළුවන් නේද? කවදාවත් බෑ. ඇයි මේක විග්‍රහ කරගන්න නැතුව Tamanට සිද්ධ වෙන දේ Tamanට හිත ඇතුලේ ආසාව හටගන්න විදිය දන්නේ තොකම නැති කරන්නේ. දැන් ඒතකොට මේ විල සක්කාය දිට්ඨිය ඊට පස්සේ මොකද්ද? විචිකිච්ඡා. බලන්න අර සැඩ පහරට වැටිලා දැන් පේ ස්වරූපේ මිහිරි ස්වරූපේ දැන් මම විලට තමයි වැටෙන්නේ. ඊට පස්සේ මමත් ඒවට කොටු වෙලා ඉන්න තියෙන්නේ. ඊට පස්සේ සැකේ. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? සීලබ්බත පරාමාස. ඒ කියන්නේ වැරදි මතවාද දෘෂ්ටි වලට අහු වෙනවා මේකෙන් නිදහස් වෙන්න කියලා. එක්ක මමත්වයේ දුරු කරගන්න, එක්ක නිවන් අවබෝධ කරගන්න කියලා Tamanට මාර්ගයක් හොයද්දි හරි මාර්ගය තේරෙන්නේ නැහැ. එක එක දේවල් ලෝකේ තෝර ගන්නවනේ මේ මමත්වයේ දුරු කරගන්න එක දුකෙන් නිදහස් වෙන්න. ඒකට මොකද්ද කියන්නේ? සීලබ්බත පරාමාස වැරදි දේවල් ගන්නවා හරි දේවල් විදියට. එතකොට ඒක වෙන්නේ සක්කාය දිට්ඨිය නිසා.
ඒතර ඒක තියෙන්නේත් විලට අයිති දෙයක්. දැන් විල කියලා කියන්නේ මොකද්ද? ඕරම්භාගීය සංයෝජන පහ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා දැන් බලන්න අපි සීලබ්බත පරාමාස ගැන කතා කළොත් පින්වත්නි ඔබට බලන්න පුළුවන් සීලබ්බත පරාමාස ලෝකෙ කොච්චර තියෙද කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබුණේ නැත්තම්. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබිලා ඔබ බලන්නකො පොඩ්ඩක් මිනිස්සුන්ගේ ජීවිතවල පුරුදු කරන දේවල් මොනවද කියලා. ඇයි වේගයෙන් කොටු වෙනවා යම් දෘෂ්ටියකට. ඇයි තමන්ගේ හිතට ගැළපෙන දෙයක් ලෝකෙ ගියොත් මොකද වෙන්නේ? ආර බුද්ධිමත් කෙනෙකුට විතරයි ඒක ඇත්ත නැත්ත කල්පනා කරලා වෙන් කරගන්න පුළුවන්. අනිත් අයට තියෙන හිර වෙන එක. ඇයි තමන්ගේ මතයට ගැළපෙන දේ යනවනේ ඉස්සරහින්. හිතට ගැළපෙන දේ කවුරු හරි කියපු ගමන් අපි මොකද වෙන්නේ? ඇත්ත නැත්ත බලනවට වඩා හිතට ගැළපෙන දේ කියපු නිසා ඒ පැත්තට යනවා. ඒතර හිතට ගැළපෙන දේ ඇත්තද බොරුවක්ද කියලා හොයාගන්න බෑ. ඒකයි මේ ලෝකෙ මිනිස්සු ඉක්මනට දෘෂ්ටි ගන්නේ. සීලබ්බත පරාමාස වලට කොටු වෙන්නේ. මොකද හේතුව? මේ ඇත්ත නැත්ත තේරුම් ගන්න බෑ. දැන් Taman කැමති දෘෂ්ටි ඉස්සරහා ඇත්ත නැත්ත තේරුම් ගන්න පුළුවන් කෙනා තමයි ප්‍රඥාවන්තයා. මොකද ප්‍රඥාවන්තයා හැමතිස්සෙම කල්පනා කරන්නේ සත්‍ය තුල පිහිටලා මිසක් දෘෂ්ටිය තුල පිහිටලා නෙවෙයි. මොකද මේ ප්‍රඥාවන්තයට අවශ්‍ය සත්‍යයයි. එහෙම නැති කෙනා හැමතිස්සෙම සත්‍ය වැහැර කරනවා දෘෂ්ටි අල්ලගෙන. ඉතින් එතකොට මොකද වෙන්නේ? අර සීලබ්බත පරාමාස වලට කොටු වෙලා යනවා. ඒක වෙන්නේම මමත් ඒ. දැන් මේ ලෝකේ ඔබ ඉන්දියාවට එහෙම ගියොත් තේරෙයි බුද්ධම විදියට තියෙනවා සීලබ්බත පරාමාස. ඒවට හිර වෙලා කොච්චර ඇත්ත පෙන්නලා දුන්නත් ගොඩ එන්න බෑ. බෞද්ධයම කොච්චර ඉන්නවද නේ? මේ කියනවා මේ කිව්වට ආයෙ මේකට වැටෙනවා. මමත් වැටෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ අපිට වදාලා පින්වත් මහණෙනි ඔබට සුබම වෙලාව ඔබට සුබම නැකත ඔබේ සුබ මුහුර්තය තමයි කිව්වා ඔබ යම් වෙලාවක කයෙන් වචනයෙන් මනසින් යහපත් දෙයක් කරන වෙලාව කියලා. දැන් බලන්න ඔය දේ විශ්වාස කරගෙන යන්න අපිට කොච්චර අමාරුද? බුදුරජාණන් වහන්සේ වදාලා යේහි භික්ඛවේ සත්තා පුබ්බන්න සමයං කායේන සුචරිතං චරಂತಿ වාචාය සුචරිතං චරಂತಿ මනසාය සුචරිතං චරಂತಿ සෝ බුබ්බන්නෝ භික්ඛවේ තේසං සත්තාන. පින්වත් මහණෙනි යමෙක් උදේ හවස දහවල් තමන්ගේ සිතින් කයින් වචනෙන් යහපත් දෙයක් කරයිද සෝ පුබ්බන්න සමයන් ඒකේ උදෑසන යාට සුබයි. සුනක්කත්තං සුමංගලං එයාට ඒක තමයි සුබම නැකත සුමංගල සුබ මංගල්‍ය කියලා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවක් තියෙනවා. නමුත් බලන්න කොච්චර අමාරුද ඒකට එන්න කියලා. නේද? ඇයි අපේ මේ සක්කාය දිට්ඨියත් එක්ක අපිට හිතින්නේ මොකද්ද මේ ටයිම් එක තමයි හරියන්නේ කියලා. ටයිම් එක නෙවෙයි පින්වත්. ටයිම් එක නම් බුදුරජාණන් වහන්සේක දේශනා කරන ওই විදිහට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දැන් ඔන්න මේ වෙලාව ඔබට සුබම සුබ වෙලාවක්. සුබ නැකතක් සුබ මුහුර්තයක්. ඇයි? සිතින් කයින් වචනෙන් යහපතක් කරන වෙලාව. දැන් මේ සත්‍ය පෙනපෙනී දෘෂ්ටියක් ගත්තොත් එයාට මොකද්ද නැත්තේ? ප්‍රඥාව. මේවා වෙන්නේ සක්කාය දිට්ඨියෙන්. සීලබ්බත පරාමාස. විල. ඇයි සැඩ පහරට වැටුනහම අය විලට නියන්නේ කෙලින්ම? නේද? සැඩ පහරට වැටුණු කෙනාට නවතින්න තියෙන විලේ. ඉතින් විලේ ඉන්න කෙනාට මේන් තොරව ඉන්න පුළුවන්ද? බෑනේ. දැන් විලේ වතුර නම් තියෙන වතුර වලින් තොර විලක් තියනවද? ඒ වගේ විල නම් මේ ඕරම්භාගී සංයෝජන මේන් තොරව එතන ඉන්න බෑ. ඊළඟ බුදුරජාණන් වහන්සේ වදාලා කාමරාග. කාමරාග කියලා කියන්නේ රූප සද්ද ගන්ධ රස පහස් කෙරෙහි ඇති වෙන ආසාව. ඒකත් සංයෝජනයක් බන්ධනයක් අපි බැඳලා තියෙන. මොකේද බැඳලා තියෙන්නේ? කාම ලෝකයට. ඒකයි ඕරම්භාගී කියන්නේ යටට බැඳලා තියෙන්නේ කාම ලෝකයට. අනිත් පහ බැඳලා තියෙන උඩට රූප අරූප ලෝකවලට. එතකොට මේ කාමරාග තියෙන නිසා තමයි අපිට රූපය සද්දයක් ගන්ධයක් රසක් පහසක් අරමුණු වෙද්දී අපේ හිත තුල ආසාව උපදින්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා විල. ඊළඟ මොකද්ද? පටිග, ද්වේෂය.
ගැටීම මේකත් අපේ හිත තුළ තියෙනවා. මේක තියෙන බන්ධනයක් විදියට. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ පහ තමයි විල කියලා කියන්නේ. මතකයිනේ? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ. මේ බන්ධන පහම මේ වෙද්දී ක්‍රියාත්මකයිද අක්‍රියයිද? ක්‍රියාත්මකයි අපි තුල. විලේ ඉන්නේ. එතකොට දැන් මේ විල තුල කිමිදිලා ඉන්නේ. දැන් විලේ ඉන්න කෙනාට රැකවරණයක් තියනවද? නෑ. බලන්න සක්කාය දිට්ඨිය තියෙන කෙනා ඕන වෙලාවක හතර අපායට යනවා. බුදුරජාණන් වහන්සේ වදාළා ඕන වෙලාවක නිරේ යන්න පුළුවන්. ඕන වෙලාවක තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ උපදින්න පුළුවන් සක්කාය දිට්ඨි. දැන් සෝතාපන්න වුණ කෙනාට ඒ ප්‍රශ්නේ නෑ. දැන් සෝතාපන්න වෙද්දී මේකෙන් තුනයි නැති වෙන්නේ. හැබැයි යා සතර පායට යන්නේ. මොකද හතර පායට ඇරන් යන ප්‍රධාන කාරණයක් අයින් කරගත්ත මේ සක්කාය දිට්ඨිය. මේ මම රකින්න ගිහිලානේ ගොඩක් අය අපාය යන්නේ. නේද? මම රකින්න කියලා තමයි ගොඩක් අය අපාය යන්නේ. මමත් ඒ නිසාම. ඒතර මේ සක්කාය දිට්ඨිය දුරු වුණ ගම විචිකිච්ඡා සීලබ්බත පරාමාසත් එතන ඉවරයි. එහෙනම් එතනින් ඉවර වෙනවා නම් හේතුව මේක සක්කාය දිට්ඨියෙන්මයි එන්නේ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ ඒව එද්දි මේ එන්නේ සක්කාය දිට්ඨියෙන් කියලා. නැත්තම් අපි හිතන්නේ ඒක හරි කියලා. ඇයි අපේ වැරද්ද අපි දකින්නේ හැමතිස්සෙම කැමතිද නැද්ද? කැමති නෑ අපේ හිත. ඒ නිසා මොකද වෙන්නේ? හැමතිස්සෙම අපි හරි කියලා හිතපු ගමන් හිතෙන්නේ මේ ධර්මයේ මේ කොහොමද මේ කියලා. එතන තමයි සැක කරන්න යන්නේ වේගي. එතකොට මේ පින්වතුන් තේරුම් ගන්න මේ විල කියලා කියන්නේ මොකක්ද? එතකොට ඕරම්භාගී සංයෝජන පහ. ඊට පස්සේ දැන් මේ විලේ මොකද වෙන්නේ? නිකන් ඉන්න පුළුවන්ද? අතිශයින්ම භයානකයි. මරණය හෝ මාරාන්තික දුක්. ඇයි හේතුව? විශාල රැලි මේ විලේ තුල හට ගන්නවා. අනතුරුදායකයි. ඒ වගේම දියසුලි මේ විල තුල තියෙනවා. අන්තර්දායකයි. ඒ වගේම කිඹුල්ල රකුසමේ විල තුල ඉන්නවා. අනතුරුදායකයි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාමීතිකෝ භික්ඛවේ කෝදෝපායාසේතං අදිවචන. මේ විලේ රැල්ල ගහනවා කියන්නේ දිය රැලි නංගනවා කියලා කියන්නේ ක්‍රෝධ උපායාස කියලා කියන. ක්‍රෝධය. ක්‍රෝධ උපායාස කියන්නේ ඒකෙන් නිකන් මේ හැටි වෙටිලා වගේ. ඒකෙන් නිකන් සුසුම් මෙලෙයිලා ඉන්නේ තරහෙන්. වෛරයෙන් ක්‍රෝධ උපායාස. ඒක තමයි රැල්ල. අරයලා අපිට මෙහෙම කරා, මෙයාලා අපිට මෙහෙම කරා, මෙයාට මෙහෙම දෙන්න ඕන ගගා දැන් ඕන්න කල්පනා කරගෙන ඉන්නවා අර විලේ ඉඳලා. මොකක්ද එන රැල්ල? ක්‍රෝධ උපායාස රැල්ල එනවා. දැන් බලන්න අපි හැම තිස්සෙම මේ විල තුල ඉන්නකන් ඉන්න තියෙන කේන් තියෙන්නේ. ක්‍රෝධයත් එක්ක තමයි ඉන්න තියෙන්නේ. ඇයි විලේ ඇටි? අපි විලේ ඉඳගෙන කල්පනා කරන රැල්ල එන්න එපා කියලා. අනේ තරහ යන්නේ නැතුව ඉන්න තියෙනවා නම් කියලා. පුළුවන් නේද? බෑ. මොකද විලේ තමයි රැල්ල තියෙන්නේ. ඒකයි මේ විලෙන් උඩට එන්න කියන්නේ. ඔක යන්න එපා කියලා. හැම තිස්සේ බලන්න අපේ හිත තුළ ක්‍රෝධයේ වේගෙන් හට ගන්න. එකෙන් සුසුම් මෙලෙල ඉන්න කියනවා. බුදුරයන් වහන්සේ දේශනා කරන සමහර අයට හට ගන්නවා කියන තව කෙනෙක් ලස්සනට ඉන්නකොට ඔන්න ක්‍රෝධය හට ගන්නවා. හටගෙන ඊට පස්සේ හිතෙනවා අනේ මෙයාලා කැත වෙලා යනවා නම් කොච්චර හොඳද? ඔන්න හටගත්තා රැල්ල. ඊට පස්සේ ඔන්න කෙනෙක් හොඳට එයාට හොඳට ලාභ සත්කාර ලැබෙනවා නම් අනිත් අය සලකනවා නම් එයා හිතනවා අනේ මේවා ඉක්මනට විනාශ වෙනවා නම් කොච්චර හොඳද? තව කෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කල්පනා කරන අනේ මෙයාලා මැරිලා අපාය යනවා නම් කොච්චර හොඳද? තව කෙනෙක් කල්පනා කරනවා කියනවා මෙයාලට නිින්දක්වත් හොඳ ලැබෙන්න එපා කියලා. අහලා තියෙනවනේ ක්‍රෝධන සූත්‍රය. ඒකේ තියෙන්නේ මේ රැල්ල එන විදිය. ඒ කියන්නේ මිනිස්සුන්ට තව කෙනෙක් ගැන ලස්සනට ඉන්නවා දකිද්දිත් ක්‍රෝධය හට ගන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයාට තමයි ඊට පස්සේ ලස්සනට ඉන්න බැරි කියලා.
ඇයි මේ විලේ මේක හට ගන්නවා? ක්‍රෝධ උපායස නැමැති රැල්ල. දැන් අපි දන්නේ දැන් අපි සාන්ත දාන්තව ඉන්න පුළුවන්. හැබැයි රැල්ල එනවා පින්වත්නි. කොයි වෙලේ මේක එයිද දන්නේ. දැන් අපිට සමහරලාට ප්‍රශ්නයක් නැති හින්දා තමයි අපි සාන්ත දාන්ත වෙන්නේ. හැබැයි අපේ හිතේ ප්‍රශ්නයක් ආවොත් රැලි හට ගන්න ස්වභාවය නැද්ද? තියෙනවා. හැමම තියෙනවා. සාන්ත දාන්තව තියෙන්න පුළුවන් අර විල එක පාටම රැලි එන්නේ. ඒ වෙලාවට තමයි විනාශ වෙන්නේ. දැන් බලන්න සමහර අය හොද්දට හිටපු අය ප්‍රශ්නාවට පස්සේ මොකද වෙන්නේ? ක්‍රෝධය නිසා නැත්තර නැති වෙලා යනවා. නේ දැන් අපිට හිතෙන්නේ තව මිනිස්සු දැක්කාම ඔය මිනි මරනවා දකින්නවා ගහනවා දකින්නවා අපිට හිතෙනවා අනේ මේ මිනිස්සු හරි දරුණුයි කියලා. ඒ පරිසරයේ අපි සිටියා නම් අපිත් එතන. ඇයි ඒ වෙනි ස්වභාවයක් අපේ හිත තුළ තාම තියෙනවා. දැන් ඔන්න අපි මෙහෙම ඉන්නකොට අපේ කවුරු කෙනෙක් අපේ අම්මයි තාත්තයි සහෝදරයෝ කවුරු කෙනෙක් මරලා දානවා. අසාධාරණ විදියට දැඩි තනන් දීලා මරලා දානවා තව කෙනෙක්. දැන් මොකද වෙන්නේ හිත? අන්න රැල් එනවා. අපේ අම්මයි තාත්තයි සහෝදරයෝ මේ මෙහෙම මැරුවා මම මරලා මිසක් පස්ස බලන්නේ. දැන් එයා ඊට කලින් සමානලා සිල් අරගෙන හිටපු කෙනා. සාන්ත දාන්තව හිටපු කෙනා බලන්න එතකොට ඒ රැල් එන ස්වභාවය මේ හිත තුල තියෙනවා තාම අපේ. ඇයි හේතුව විලේ ඉන්නේ. දැන් විලෙන් ගොඩ ගියපු අයට මේ ප්‍රශ්නේ නෑ. දැන් අනාගාමී උතුමන් වහන්සේලාට මොන ප්‍රශ්නයාවත් ප්‍රශ්නයක් නෑ විලෙන් ගොඩ ගිහිල්ලා. ක්‍රෝධ උපායස හටගන්නේ. අනිත් අයට මොකද වෙන්නේ? ඕන විලාක හටගන්න පුළුවන්. ඒකයි පින්වත් අපි මේ හිත බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දියුණු කරගන්න කියලා. මොකද හේතුව දැන් අපිට නම් ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා අපිට ඔය පින් කරන්න ඕනෙත් නැහැ ගගා මිනිස්සු මහා චණ්ඩි වගේ කියනවා. අපි පව් කරන්නේ ඒ නිසා අපිට ඔය සිල් ගන්න ඕනෙත් නැහැ. අපිට නම් කිව්වට හිතේ ස්වභාවය දන්නේ නැතුව කියන්නේ. යම් වෙලාවක මේක ඇවිස්සලා එන්න පටන් ගත්තට පස්සේ නවත්ත ගන්න බැරි වෙන්න පුළුවන්. මොකද රැල්ල හටගත්තට පස්සේ රැල්ලෙම විනාශ වෙනවා. කොච්චර මේ ලෝකෙ මිනිස්සු ද්වේෂයෙන් විනාශලා ක්‍රෝධයෙන් විනාශ වුණාද? මේ ජීවිතෙත් විනාශ කරන මරණින් මතු අපායට ගියා. බුදුරජාණන් වහන්සේගේ ආවාද වලින් නේද දැන් මේ රැල්ල අපි නවත්තගෙන ඉන්නේ. එන රැල්ල පවා. රැල්ල නවත්තනවා නෙවෙයි ඒකට යට නොවී ඉන්නවා. නමුත් අපිට කියන්න බෑ මේ විලේන තුරු අපිට විශ්වාසයක් තියන්න පුළුවන්ද? බෑ මේ මොහොතේදී. අපි ඔන්න ආයෙත් මනුස්ස ලෝකෙ ඉපදුනා මැරිලා. එතකොට අපි දන්නේ කොයි පරිසරයක උපදීද කියලා. එතකොට එතන ධර්ම ස්වභාවයක් නම් තියෙන්නේ. එතන අපිට උගන්වුවොත් එහෙම අනිත් කෙනාව මරන්න ඕන, දිව්‍ය ලෝක යන්න ඕන නම් කියලා. පොඩි චූටි ළමයාට උගන්වුවොත් පොඩි කාලේ ඉඳලා. මොකද වෙන්නේ? ඊට පස්සේ ක්‍රෝධයෙන් ඉන්නේ. එතකොට බලන්න මේ විලමත සිටීම අනුතුරුදායකයි. ඒකනේ දැන් අම්මා මරනවා, තාත්තා මරනවා, තරහ ගිහලා දැන් ওই හිරේ ඉන්න අයගෙන් ගිහලා කතා කරපුවාම සනික කෝපේ. පස්සේ තරහ නැතුණා මහා පශ්චාත්තාපයටපත් වෙලා හදාගන්න බැරි වැරදි සිද්ධ වෙලා. ඇයි? රැල්ල ආවා බේරෙන්න බැරි වුණා. ක්‍රෝධ උපායාස. කොච්චර ලස්සනයිද බලන්න බුදුරයන් වහන්සේ මේ ජීවිතේ විග්‍රහ කරන විදිහ. ඒතර අනුතර තියෙන්නේ කොතනද? පටන් ගත්තේ කොතනින්ද? ගණකට සැඩ පහරට වැටෙන්නේ. අර ප්‍රිය ස්වරූපේ මීර ස්වරූපේ දේවල් නිසා. දැන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාවට්ඨෝතිකෝ භික්ඛවේ පංචන්නේතං කාම ගුණානං අදි වචන. දිය සුලිය කියලා කියන්නේ පංච කාමයට කියන නමක් කියන. දිය සුලිය. මොකේදද? පංචකාමය. පංචකාමය කියන්නේ රූප සද්ද ගන්ධ රස පහස කිව්වොත් වැරදි. එතන සම්පූර්ණ වෙන්න ඕන. කොහොමද? ඉෂ්ඨකාන්ත ප්‍රියමනාප රූප සද්ද ගන්ධ රස පහස. මේකට මොකද්ද කියන්නේ? කාමය. එතකොට මේ කාමයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දියසුලියක් වගේ.
අහෝනායට තියෙන්නේ කරකලා කරකලා ඒකේ අස්සේ ගහනවා ආයේ ගොඩේ ඉන්නේ. කාමී. කියන්නකෝ බලන්න සිල් ගණ්ඩියන් කියලා. පුළුවන්ද කියලා ගන්න? ඇයි? දියසුලේ යට කැරකිලා ඉන්නේ. විනාශ වෙලා යනවා එකෙම. ආයෙ ගොඩ එන්න බෑ. පංකෝති භික්ඛවේ කාමාන මේතං අදිවචන බුදුරයන් වහන්සේ වදාලා මඩගොඩ කියලා කියන්නේ මේ කාමයටයි. ඇයි? මඩගොඩක ස්වභාවය මොකද්ද? එරිනවා. යන්න යන්න එරිනවා. ගොඩේ ඉන්න බෑ. ඒ වගේ ප්‍රියමනාප රූපම හොයාගෙන යන කෙනා ඒ අස්සට යනවා සීමාව හොයන්න පුළුවන්ද? ඒකටම කිනා බහින්න තියෙන්නේ. මට මතකයි සංයුත්ත නිකාය 4 පොත් වහන්සේගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලස්සන දේශනාවක් දේශනා කළා තියෙනවා. පින්වත් මහණෙනි, මේ අසුත පුතඥයා මහා මුහුද කියලා යමකට කියනවා මහා සාගරය කියලා. බුදුරජාණන් වහන්සේ අහන පින්වත් මහණනි, මේ මිනිස්සු මහා සාගරය කියලා කියන්නේ මහා මුහුද කියලා කියන්නේ මේ වතුර ගොඩකට නේද කියලා අහනවා. ඇත්ත නේද? අපි උනත් කියන්නේ මහා මුහුද කියලා මොකේද කියන්නේ? වතුර ගොඩකට නේද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණනි, බුද්ධ ශාසනයේ මහා සාගරයේ මහා මුහුද කියලා කියන්නේ වතුර ගොඩකට නෙමෙයි. බුද්ධ ශාසනයේ මහා සාගරයේ මහා මුහුද කියලා කියන්නේ ඇහැට පේන ඉෂ්ඨකාන්ත ප්‍රියමනාප රූප වලට කියන. සද්ද ගන්ධ රස පහසට කියන හේතුව සීමාවක් නැත. දැන් මම මෙච්චර ලස්සන රූප දැක්කා, දැන් ඇති. තියනවද? ඒකට යන කෙනාට සීමාවක් නැහැ. මහා සාගරයට බැස්සා වගේ. සද්ද පස්සේ යන කෙනාට සීමාවක් නැහැ. සුවඳ රස පහස පස්සේ යන කෙනාට සීමාවක් නැහැ. මහා සාගරය වගේ බලන්න දැන් එළියට ගියත් අපි සද්දේ සීමාව කොතනින්ද ඉවර වෙන්නේ? ඉවර වීම නෑ. ඒකට අහු වෙන කෙනාට ගොඩේ මුකුත් නෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහා සාගරය වගේ කියලා. ඇයි? දියසුලියක ස්වභාවය තියෙන්නේ. දියසුලියට අහු වෙන කෙනා කැරකිලා ඇතුළට ගිහිල්ලා හංගනවා. ආයෙ ගොඩේ ඉන්න බෑ. ඒ වගේ මේ රූප සද්ද ගන්ධ රස පහසට අහු වෙන කෙනා ඒක අස්සට ඇරයි යනවා. ආයෙ ගොඩේ ඉන්න බෑ. ඒකනේ දැන් මේ ලෝකෙම කොටු වෙලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් අර මඩ ගොඩක් ස්වභාවය තමයි මේකේ තියෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ලස්සන උපමා වලින් දේශනා කරනවා නේ. අට්ටිකංක ලෝපමා කාම. මේ කාමයේ කියලා කියන්නේ බලකුක්කෙක් ලෙව කන මස් කට්ටක් වගේ කියලා. මස් ඔක්කොම සූරගෙන කට්ටක් විසිකලාට පස්සේ කුක්කට ඒක හම්බ වෙනවා. දැන් කුක්කට බඩගින්නේ නිසා ඒක මහා ලොකු දෙයක්. හැබැයි ඇයි මස් සුවඳක් වෙනවා, රහත් වෙනවා, හැබැයි බඩ පිරෙන්නේ නැහැ. දැන් මෙයා මොකද කරන්නේ? මේක ලෙව කනවා බඩ පිරෙනවද? නෑ. තෘප්තියක් ලැබෙන්නේ නෑ. හැබැයි ඉවර වෙන්නේ නෑ. දැන් බලකුක්කගේම කටින් ලේ හිතන්නේ අරකින් තමයි තව මොකද වෙන්නේ? අර බලකුක්කා ඒකෙම විනාශ වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ වදාලා කාමයේ කියලා කියන්නේ ඒ වගේ දෙයක්. බලකුක්කෙක් කට්ටන් ලෙව කනවා වගේ ඉවරයක් නැහෙනේ. දැන් රූප දකින්න ඉවරයක් නැහැ. සාධාන දැන් හිත පිරීලා තියෙන්නේ දැන් ඇති කියලා. ඈ? පිරුණු කෙනෙක් ඉන්නවද? ආන්නකෝ ගිහිලා බැරලස් කොනකින් දැන් ඇතිද කියලා. පිරීලාද? කිසි කෙනෙක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා රත්තරන් වැස්සත් මිනිස් ලෝකෙට වැස්සත් මිනිස්සුන්ගේ හිත පුරවන්න නම් නොහැක. රත්තරන් වෙහි ඇද හැලුණත් බෑ කියනවා. මිනිස්යාට ජීවත් වෙන්න අවශ්‍ය දේ මේ ලෝකේ තියෙනවා කියනවා. හැබැයි එක මිනිස්සෙකුගේ හිත පුරවන්න ලෝකේ තියෙන දේවල් මදි. තේරුණාද කිව්වේ? මිනිස්සු කෝටි ගානකට ජීවත් වෙන ලෝකේ තියෙන දේවල් ඇති. හැබැයි එක මිනිස්සෙකුගේ හිත පුරවන්න ලෝකේ තියෙන දේවල් මදි. ඇයි හේතුව? ඕනා ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ පිරෙන්නේ නැත. උණයි අපරිපූර්ණයි. පිරෙන්නේ. බුදුරයන් දේශනා කරන ඕනා උත්තාන ජහන්දිය මිනිස්සු මැරෙන්නේ තෘප්තියක් ලැබලා
නෙවෙයි කියනවා. අනේ මට අහවල් ගේ හදාගන්න බැරි වුණා. මට අහවල් ඇඳුම් අඳින්න බැරි වුණා. මට අහවල් කෑම කන්න බැරි වුණා. මට අහවල් රටට යන්න බැරි වුණා කිය කන්න බැරි වුණු කෑම, අඳින්න බැරි වුණු ඇඳුම් ගැන, යන්න බැරි වුණු රටවල් ගැන, යන්න බැරි වුණු ඉස්කෝල ගැන ඕව ගැන හිත සිතා කියන මිනිස්සු මරණයටපත් වෙන. පිරිලා නැතුව. පිරිලා නැහැ කවුරුත්. රජෙක් වුණාට පස්සේ යා කල්පනා කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඊළඟ රට අල්ලගන්න කියලා. දැන් අපි බයික් එකක් තියෙන කෙනා කල්පනා කරන්නේ කාර් එකක් ගන්න. ඒක වෙනම කතාවක්. ඒක සාපේක්ෂයි. පයින් යන කෙනා කල්පනා කරන අනේ මට නම් කාර් ඕනේ මට බයිසිකලයක් තිබ්බනම් ඇති කියලා. හැබැයි බයිසිකලේ ගත්තට පස්සේ තමයි ඊළඟ ප්‍රශ්නේ එන්නේ. ඊට පස්සේ මොකද්ද කල්පනා කරන්නේ? අනේ මේ බයිසිකලේ හැමදාම එනම් සීතලේ බෑ. කාර් එකක්. ඊට පස්සේ මොකද කල්පනා කරන්නේ? මේක පොඩි වැඩි මේ ටිකක් ඔන්න ඔහම යන්නේ. ඊට පස්සේ රජ වුණා කියමුක. ඊට පස්සේ try කරන්නේ ඊළඟ රට අල්ලගන්නේ කොහොමද? අර රටේ තෙල් තියෙන කොහොමද ගන්නෙ? ඇයි? පිරෙන්නේ කාමය. පිරෙන්නේ මේ මිනිස් ලෝකෙම ඔබට ලැබුණත් හිත නම් පිරෙන්නේ. ඒ විදිහට මේ හිත පුරවන්න පුළුවන් නම් අතීතේ හිටපු මිනිස්සු පුරව ගන්න අපිට කලින්. නේද? අතීතයේ අය ජීවත් වෙලා තියෙන විදිය දැක්කහම පේනවනේ දැන් ওই මාලිගාවෙම නේ නටමුන් තියෙන්නේ කොහොම ඉන්නේ නැද්ද කියලා. නමුත් ඒ කවුරුත් හිත පිරලා මරුනේ නෑ. එහෙනම් අපිට පුරවන්න හම්බෙන්නේ නෑ. ඒක ඇයි පින්වත් වෙන්නේ? ඒ කාමයේ බලකුක්කේ කට්ටල්ලෙව කනවා වගේ ඉතින්. පිරෙන්නේ නෑනේ මස් නෑනේ. ඒකේ ස්වභාවය එහෙම එකක්. කොච්චර මේ පිටිපස්සෙන් ගියත් පිරීමක් නෑ. ගොඩාක් දුක් විඳිනවා හැබැයි. ගොඩාක් දුක් විඳිනවා පිරෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඊට පස්සේ තම උපමාවක් ලස්සන. ඒකයි දියසුලියක් වගේ අහුනහම මර බලකුකට කට අතාරින්න හිතෙන්නේ. අපි එළියුවොත් එහෙම කට ඈතට අරන් විසි කරනවා. ඒතකොට මොකද කරන්නේ? ආයෙ කුක්ක යනවා අර කට හොයාගෙන. නේ? ඇයි අතාරින්නත් බෑ. බඩ පිරෙන්නෙත් නෑ. වෙහෙස දැනෙන්නෙත් නෑ. කොහොම අහුවෙනවද? දියසුලියකට අහුණා වගේ තමයි. බුදුරයන් වහන්සේ දේශනා කරන තව ලස්සන උපමාවක් ඒ තමයි හරියට මේ කපුටෙක් උකුස්සෙක් නැත්තම් කුරුල්ලෙක් මස් කට්ටක් මේ මස් කෑල්ලක් කරන් අහස යනවා වගේ කියන. අහිංස කුරුල්ලෙක් මස් කෑල්ලක් කොහෙන් හරි හොයාගෙන දැන් අහස පියඹගෙන යනකොට අහසට අධිපති අය ඉන්නවා අහසේ. නේද? ගිජුලෙහිනියෝ උකුස්සෝ ආදී විශාල සතෙක් දැක්කොත් මොකද වෙන්නේ? අර කුරුල්ලා පිටිපස්සේ පන්නනවා. පන්නන්නේ ඇයි? මස් කෑල්ල ගන්න. දැන් එයා මස් කෑල්ල අල්ලගෙන හිටියොත් මොකද වෙන්නේ? එයාගෙත් විනාශේ කොටලා විනාශ කරනවා. දැන් එයා මේ මස් කෑල්ලට කොච්චර කැමති වුණත් තමන්ගේ ජීවිතේට කැමති නම් අතාරින්න වෙනවා. අතෑරපු ගමන් ප්‍රශ්න ඉවරයි. ඒ ගිරි ඇල්ම දුරු කරපු ගමන් ප්‍රශ්න ඉවර වෙලා යනවා. ඊට පස්සේ අර පිටිපස්සෙන් එළවෙන අය අර මස් කෑල්ල පස්සේ යනවා. එයාට ජීවිතේ බේරගන්න පුළුවන්. එහෙම නැත්තම් ජීවිතේ බේරගන්න ලැබෙන්නේ. මොකද හේතුව ඒකේ ස්වභාවය අනිත් අයත් කැමතිනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ඊට පස්සේ මේ තනහුලක් අතින් ගත්තා වගේ. ඇයි තනහුලක් අතින් අරගෙන යනකොට හුලං එන්නේ තමන් පැත්තට නම් මොකද වෙන්නේ? තමාව පිච්චෙනවා. තමන් පිච්චෙනවා. දැන් තමන් ඒක මොකද කරන්න ඕනේ? පිච්චීමෙන් නිදහස් වෙන්න නම් අතාරින්න ඕනේ. අතාරින්න නැතුව මම පිච්චෙන්න එපා කිව්වට හරියනවද? හරියන්නේ. ඒ වගේ කියන මේ කාමේ තමන් පිච්චෙනව අල්ලගෙන ඉන්න එක. ඒකේ ආසාව දුරු කරා නම් එතනින් ඉවරයි. පිච්චෙන්නේ. දැන් මේ බුදුරජාණන් වහන්සේ මේ උපමාව ඔස්සේ පෙන්වන්නේ කාමෙන් එන පීඩාව එක එක විදිහට. අර බලුකුක්කේ කට්ටල්ලේව කරනවා කියන්නේ ඒකේ සීමාවක් නෑ, ඉවරයක් නෑ. ලැබෙන ආස්වාදිකුත් නෑ. එන පීඩාව. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ සුපින කූපමා කාම මේ නින්ද පේන හීනයක් වගේ කියලා. කල්පනා කරලා බලන්න අතීතේ. අපි මේදා ගත කරපු අතීතයයි හීනයයි අතරක වෙනසක් තියනවද? අපි මේ මිනිස්සෙක් විදිහට ජීවත් වුණ අතීතයයි
රැට හීනෙන් දැකපු හීනිකයි අතර දැන් වෙනසක් තියෙනවද? නෑ. දෙකටම අපිට ආය පහු යන්න බෑ. පොඩි වෙලාවකනේ දැන් එතන මිනිස්සෙක් මනුස්ස ලෝකේ ජීවත් වෙලා මරණාසන්න වෙද්දි එයාට තියෙන්නේ මොකද්ද? හීනයක් වගේ දෙයක් ආය යන්න බැරි දෙයක්. අවසන් වෙච්ච දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ පියමනාප රූප සද්ද ගන්ධ රස පහස හරියට හීනයක් වගේ ඇත්තනේ. දැනට අපිට ඒකපත් වෙලානේ. හීනයක් බවට පත් වෙලා හැම දෙයක්ම. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා රුක්කපලූපමා කාම මේ ගහක තියෙන ගෙඩි වගේ කියලා. කාමී. දැන් ඔන්න අපි කියමු කෙනෙක් අඹ ගහකට නගිනවා කියලා ගෙඩි තියෙන හොඳට ඉදිලා. දැන් මෙයා අඹ කන්න කියලා ආසාවෙන් ගහට නගිනවා. ගහට නැගලා දැන් ඔන්න ආසාවෙන් අඹ කකා ඉන්නවා. දැන් ඔන්න මෙතෙන් මිනිස්සෙක් පොරවක් අරගෙන එනවා. ඒ මිනිස්සයාට ගස් නගින්න දන්නේ නැහැ. දැන් මෙයා මොකද කරන්නේ? පොරවින් ගහ කමන්න ලෑස්ති වෙනවා. දැන් එයා අරයා උඩ ඉඳලා හරි ආසාවෙන් තමයි අඹ කකා ඉන්නේ. දැන් මොකද කරන්න ඕනේ? දැන් ආසාවෙන් අඹ කකා හිටියොත් බහින්නේ නැතුව මොකද වෙන්නේ? ගහත් එක්කම වැටිලා දුකටපත් වෙනවා. එයා දැන් අඹ වලට කොච්චර ආස වුණත් බිමට බහින්න ඕන. ජීවිතේට කැමති නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා කාමී කියලා කියන්නේත් අන්න ඒ වගේ දෙයක් කියලා. සැප කැමති නම් අතාරින්න වෙනවා. ඇයි ඒකෙන් සැපක් ලබන්න බෑ නැත්නම් දුකටපත් වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා කාමී කියලා කියන්නේ අනුන්ගෙන් ඉල්ලගත්තු දෙයක් වගේ කියලා. දැන් අපි මේ පාවිච්චි කරන දැන් කාමී කියලා කියන්නේ පින්වන්නේ මේ අපේ දරුවෝ මේ ගෙවල් දොරවල් ඌව තමයි වෙන මොනවද? සරලව ගන්නවන. දැන් මේව අනුන්ගෙන් ඉල්ලගත්තු දේවල් වගේ කොයි වෙලාවෙ ගණී දන්නේ. දැන් සමහර වෙලාවට ප්‍රියමනා පුතා ස්වාමියා බිරිඳ මැරිලා යන්නේ පටස් ගාලා. අපි සතුට වෙවි ඉන්න දේවල් අපිට එකපාරට නැති වෙලා යන්නේ. ඇයි? අනුන්ගෙන් ඉල්ලගත්තු දෙයක් වගේ. බුදුරජාණන් වහන්සේ වදාලා අනුන්ගෙන් යමක් ඉල්ලගෙන කොහේ හරි ගියොත් එයාට අර ඉල්ලපු වෙලාවක දෙන්න වෙනවා. හැබැයි එයා කින්නේ මගේ කියලා. දැන් ඔන්න අනුන්ගෙන් චේන් එකකුත් ඉල්ලන අනුන්ගෙන් ඔක්කොම ඉල්ලගෙන අපි යනවා කියන වෙඩින් එකකට. අපි වෙඩින් එකට ගිහිල්ලා නන් ලිස්ට් එකේ කියනවද ඉල්ලගත්තු අයගේ. අහවලාගේ මේ සපත්තු දෙක අහවලාගේ මේ චේන් එක අහවලාගේ කියනවද එහෙම? නෑ මේක මං අහවල් ජුවලරි එකකින් ගත්තේ කැරට් ගානත් එක කියන්නේ. දැන් එයා රඟපාන්නේ තමාගේ හැටියටයි. අයිතිකාරයා බැරි වෙලාවත් එයාටත් ආරාධනා කරලා තිබ්බොත් එතනදීම ගලවා ගනි. ඒ වගේ කියන මේ කාමය අනුන්ගෙන් ඉල්ලගත්තු දෙයක් වගේ අපිට කොයි වෙලේ නැති වෙයිද? දන්නේ ඔය මිනිස්සු රජවරු වගේ හිටපු අය පාරේ හිඟා කන්නේ. නේද? ජීවිතේ හිතපු නැති විදියට එක හැම පැත්තම විනාශ වෙයි කියලා අන්තිම පාරේ වැටුණු මිනිස්සු ඉන්න රජවරු වගේ හිටපු අය. ඇයි? කාමී ස්වභාවය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාමී කියලා කියන්නේ හරියට මේ සර්පයෙකුගේ හිස පැත්ත වගේ. ඒ කියන්නේ මේ ගැරන්ඩියෙකුගේ එහෙම නෙවෙයි. විසගෝර සර්පයෙකුගේ හිස පැත්ත වගේ. ඇයි හිස පැත්ත? විස සහිතයි දෂ්ට කළොත් මැරෙනවා. ඒ වගේ Tamanට හානි සිද්ධ කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මස් කපන කොටේ පිහියයි වගේ. ඇයි මස් කපන කොටේ පිහියයි හැමදාම මස් කපනවා මස් නැත කොටේ පිහියයි විතරයි අන්තිමට. මස් කපන වෙලාවේදී මොකද වෙන්නේ? කොටේ තුවාල වෙනවා. ඒ වගේ රූප සද්ද ගන්ධ රස පහස බලනවා විඳිනවා මොනවත් නැහැ අන්තිමේටම. දැන් තියෙනවද මොනවත්? මේ දැන් මේ වෙනකොට ගත්ත කොච්චර විඳලා තියෙනවද? දැන් තියෙන්නේ මස් කපන කොටේ පිහියයි විතරයි. ඒකෙන් කරගත්තු පව් ටික ඇති. නේද? එච්චරයි තියෙන්නේ. වෙන කිසි දෙයක් නෑ. මස් ටික යරයි යනවා කපලා. ඒ වගේ ඉතුරු වෙන්නේ මොනවත්. බුදුරජාණන් වහන්සේ මේ විදිහට නොඑක ආකාරයෙන් දේශනා කළා මේ දියසුලිය ස්වභාවය. ඒක කොහේ තියෙන්නේ? ආර මහ විලේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒ විලේ තවත් දේවල් තියෙනවා. මොනවද තියෙන්නේ? කිඹුල්ලෝ ඉන්නවා. දිය රකුසෙන් බුදුරජාණන් වහන්සේ වදාලා සගහෝ සරක්ක සරක්කසෝතිකෝ භික්කවේ
මාතුගාමස්සේතං අදි වචන. කිඹුල්ලු දියරකුසෝ කියලා කියන්නේ මාතුගාම කියන්නේ කවුද? කාන්තාවන්. කාන්තාවන්ට කියන නමක් කියනවා. එතන පැහැදිලි කරගන්නේ කොහොමද මේ ධර්මයේ හැසිරලා ධර්ම මාර්ගයේ දියුණු කරගන්න කැමති අයද මේ? නෑ. දැන් මේ නිවන් දකින්න කැමති අය නෙමෙයි මේ කියන්නේ. දැන් කාන්තාවකට නම් කවුද වෙන්නේ? කිඹුල්ල රකුසෝ වෙන්නේ කවුද? පිරිමින්. ඇයි මේ යන්න දෙන්නේ බාධා කරනවා. අහු වෙනවා ඊට පස්සේ ඔන්න අහු වුණාට පස්සේ දැන් සමහර අය මන් දන්න ඔන්න හොඳට සීල් අරගෙන ඉන්නවා භාවනා කරගෙන අනේ මම පැවිදි වෙන්නත් කැමති කියලා ඉන්න මෙන්න ආයෙ පැත්ත පළාත් නේ අහන අපි කොයි හරියා බැන්දනේ කියනවා. ඉවරයි ඔක්කොම ධර්ම මාර්ගේ. ඇයි මොකද උනේ? කිඹුල්ව අල්ලගත්තා. කොච්චර ඇත්තද? දිය රකුසෝ ආයේ මස් කෑල්ලක්වත් ඉතුරු වෙන්නේ නෑ. දැන් දියසුලියකට අහුන සමහරලා මස් කෑලි හරි ඉතුරු වෙන්න පුළුවන්. කිඹුලකට අහුනොත් ගිලලම දානවා. දිය රකුසෙකුට අහුනොත් ගිලලම දානවා. ඒ කියන්නේ පින්වත්නි දැන් අපි ධර්ම මාර්ගයේ හැසිරෙද්දි අපිට යන්න දෙන්නේ නැතුව පිරිසක් ඉන්නවා එහෙම. දැන් විශේෂයෙන් කාන්තාවන් කියලා බුදුරජාණන් වහන්සේ මෙතන විස්තර කළාට මේ පුරුෂ පිය රූපේනේ පටන් ගන්නෙ. මේ පුරුෂයෙකුට තියෙන එකත් එක්ක තමයි යන්නේ. නමුත් කාන්තාවට පුරුෂයන් මේක මේ විදිහට බාධාවක් වෙනවා. හැබැයි මේ කියන්නේ ධර්මයේ හැසිරෙන අය නෙවෙයි. තව පිරිසක් ඉන්නවා මේකට වල කපන පිරිසක්. ඒතර මේ අයත් ඉන්නවා මේ විලේ. මේ ඔක්කොම ඉන්නේ මේ විලේ. බුදුරජාණන් වහන්සේ මට මතකයි හරි ලස්සන දේශනාවක් තියෙනවා අංගුත්තර නිකාය 3. යුද්ධසෙබළු 5 දෙනෙක් ගැන විස්තරයක් තියෙනවා. බලන්න කිඹුල්ල කොහොමද දැහැගන්නේ කියලා. පළවෙනි යුද්ධසෙබළ එනවා කියන යුද්ධ පිටියට. යුද්ධ පිටියට ඇවිල්ලා සන්නද්ධ වෙවිලා යුද්ධ කරනකොට මොකද වෙන්නේ? සතුරෙකුගේ ප්‍රහාරයක් කෙල්ලෙනවා එතනදීම මරණයටපත් වෙනවා. ඔන්න පළවෙනි යුද්ධසෙබළ. දෙවෙනි කෙනා අර විදියටම ඇවිල්ලා යුද්ධ කරනවා. සතුරෙකුගේ ප්‍රහාරයකට ලක් වෙනවා මැරෙන්නේ තුවාල වෙනවා. තුවාල වෙනකොට මොකද කරන්නේ? මෙයාව ඉක්මනට සුව කරන්න කියලා බෙහෙත් කරන්න කියලා මෙයාව අරන් ඥාතීන්ට බාර දෙන්න ડોක්ටර් කෙනෙක් ගාවට ඇරයි යනකොට දැන් යුද භූමියෙන් මගදී මෙයා මරණයටපත් වෙනවා කියන දෙවෙනි යුද්ධසෙබළ. තව කෙනෙක් ඉන්නවා කියන ඕනේ යුද්ධ භූමියට ගිහිලා අර වගේම යුද්ධ කරනවා. එක පාටම ප්‍රහාරයක් වදිනවා මැරෙන්නේ. තුවාල වෙනවා දැන් මෙයා වැරයි යනවා. ડોක්ටර් කෙනෙක් ගාවට තරන් ගිහලා දැන් මෙයා සුවපත් කරන්න හදනවා. හැබැයි සුවපත් කරගන්න හම්බෙන්නේ එතෙන් අරන් ගිහිල්ලා සුවපත් කරන්න උත්සාහ කරද්දී ආ මැරිලා යනවා. තුන්වෙනි යුද්ධසෙබළ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ හතරවෙනි යුද්ධසෙබළ අර විදියට යුද්ධ පිටියට එනවා. අරගෙන යනවා තුවාල වෙලා. තුවාල වල අරන් ගිහිල්ලා මොකද කරන්නේ? වෛද්‍යවරයා එයාට බෙහෙත් දානවා. එයා මොකද වෙන්නේ? සුවපත් වෙනවා. ඊළඟ කෙනා බුදුරජාණන් වහන්සේ දේශනා කරන යුද්ධ භූමියට එනවා. ඇවිල්ලා සටන් කරනවා. කිසි තුවාලයක් වෙන්නේ නැතුව යුද්ධයේ දිනා යුද භූමියේ වාසය කරනවා. 5 දෙනා යුද්ධසෙබළු. එහෙනම් යුද්ධයට යන ඔක්කොටම කරගන්න බෑ. සමහරු එතනදීම මරණයටපත් වෙනවා. සමහරු තුවාලලා ටික මගදී මැරෙනවා. සමහරුන්ට බෙහෙත් කරද්දිත් මැරෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ඔන්න ඔය වගේ ඉන්නවා කිව්වා 5 දෙනෙක්. බුද්ධ ශාසනය තුලත්. ඔන්න කෙනෙක් ඊටමත් ශ්‍රද්ධාවෙන් පැවිදි වෙනවා. පැවිදිලා මෙයා මොකද කරන්නේ? ඔන්න දැන් රාග දේශ මොහ දුරු කරගන්න ඕන කියලා තමයි පැවිදි වෙන්නේ. පැවිදිලා දැන් ඔන්න මෙයා කය අසංවර කරගෙන, වචනය අසංවර කරගෙන, මනස අසංවර කරන ඔන්න යන ගමට පින්න පාතේ හරි බණ කියන්න හරි යනවා. ගියාට පස්සේ මෙයාට ඔන්න විසභාග අරමුණක් පේනවා. ඒ කියන්නේ හරි විදියට ඇඳගත්තු නැති කාන්තාවක් හරි කවුරු හරි දකින්න. දැක්කට පස්සේ මෙයාගේ බුදුරයන් වහන්සේ දේශනා කරන ඔන්න හිත තුල ආසාව ඇති වුණා. ඇයි මෙයා සතිපට්ඨානෙන් තොරවයි ගියේ. ඇති වුණාට පස්සේ මෙයා මොකද කරන්නේ? ශික්ෂාවත් ප්‍රතික්ෂේප නොකර සිවුරු ඇරලා අර කාන්තාවත් එක්ක යනවා කියන. එයා හරියට කවුද? යුද භූමියේදීම ඉවරයි. ආය බෙහෙත් කරන්නවත් බැරි විදියටම ඉවරයි. එතනදීම යුද්ධයට ආපු ගමම මලා. මේ මොක්කුටුන් දහුවෙන්නේ? කිඹුල්ලෝ. කිඹුලියෝ ඔක්කොම ඉන්නවා.
කොහෙද ඉන්නේ? විලේ ඉන්නේ. අපිට මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා මේවා තියෙන තැන තමයි ඒ අයට අවස්ථාවක් තියෙන්නේ නැත්තම් බෑ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ දෙවෙනි කෙනා මොකද වෙන්නේ? යුද භූමියේදී මැරෙන්නේ. තුවාල වෙලා ඇරයි යනකොට මගදී මැරෙනවා. ඒ වගේ ඔන්න කෙනෙක් අර විදියටම සතිපට්ඨානෙන් තොරව කය සිත අසංවර කරන අර විදියටම ස්වාමීන් වහන්සේ නමක් යනවා. පින්න පාතේ හරියනවා. ඔන්න මේ විදියටම රාගය උපද්දන අරමුණක් දකින්න වැස් දෙකට. දැක්කු ගමන් මෙයා කල්පනා කරා අනේ මට නම් සිවුරු ඉන්න බෑ. මම ගිහි වෙනවා. මම සිවුරු අරිනවා කියලා ඔන්න කල්පනා කළා. මම මේක හැබැයි ස්වාමීන් වහන්සේලාට කියලා කරන්න කියලා ඔන්න යනවා. මගදී කල්පනා කරනවා දැන් ගිහිල්ලා කියලා කරන්න කිව්ව සමහරලාට දෙන්නේ නැති මං ඒ නිසා මගදීම පයින්නවා කියලා සිවුරක් දාලා කොහරි ගියා. කවුද? දෙවෙනි යුදසෙබලා මගදී මරණයටපත් වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා තුන්වෙනි කෙනා මගදී මැරෙන්නේ නැහැ. ડોක්ටර් ගාවට අරන් ගිහිල්ලා තමයි තුවාල හොඳ කරන්න උත්සාහ කරද්දි මරණයටපත් වෙනවා කියනවා. අර වගේම මියත් ඔන්න පින්න පාතේ හරි කොහේ හරි යනවා. යනකොට අර වගේම රාගේ උපද්දන දෙයක් ඇස් දෙකට පේනවා. ඔන්න හිත විනාශ වෙනවා රාගෙන් යට වෙනවා. කායික මානසික දුක් විඳිනවා. මොකද සතිපට්ඨානෙන් තොරයි හිත. ඊට පස්සේ මෙයා කල්පනා කරනවා මට මේ පැවිදි ජීවිතය කරගන්න බෑ. මම සිවුරු ඇරලා යනවා. කියලා මොකද කරන්නේ? මං හැබැයි මේක ස්වාමීන් වහන්සේලාට කියලා යන්නේ. කියලා එයා මොකද කරන්නේ? නැවත ආරණ්‍යයට එනවා. එනකොට ස්වාමීන් වහන්සේලාට ඇවිල්ලා කියනවා මට බෑ සිවුරු ඉන්න මං සිවුරු ඇරලා යනවා. මට අමාරුයි මේක කරගන්න කියලා කියන. ඒතකොට ස්වාමීන් වහන්සේලා කියනවා එහෙම කරන්න එපා. මේ කාමයේ කියලා කියන්නේ නිකන් මඩ ගොඩක් වගේ මේ ශනිකව ඔය හටගත්තට ඔය ආසාව ඕක අනිත්‍ය වෙලා යනවා. ඕකෙන් දුකට යනවා මිසක් සැපකට ගිය මිනිස්සෙක් මේ ලෝකේ නැහැ කියලා දැන් මේ කාමයන්ගේ ආදීනව මෙයාට කියනවා. මෙයාව ගොඩ ගන්න. ස්වාමීන් වහන්සේලා උපදෙස් දෙනවා. හැබැයි දුන්නට අනේ ඔයාලා කොහොම කිව්වත් මට නම් බෑ කියලා සිවුරු දාලා යනවා කියනවා. මට මේ කරන්න බෑ කියලා යනවා. බෙහෙත් කරද්දිත් මොකද වෙන්නේ? මැරෙනවා. ඊළඟ කෙනා අර විදිහටම යුද්ධ භූමියේ තුවාලයටපත් වෙලා බෙහෙත් කළාට පස්සේ සුව වෙනවා. ඒ වගේම ඔන්න අර වගේ බිස්සුවක් අර විදිහට ගමන් කරනට අර වගේ රාග සහිත දෙයක් දැකලා හිත විනාශ වෙනවා. එයා කල්පනා කරනවා මං ස්වාමීන් වහන්සේලාට කියලා යනවා කියලා එනවා. ඇවිල්ලා ඔන්න කියනවා මට මෙහෙම දෙයක් සිද්ධ වුණා මට බෑ ඉන්න අමාරුයි කියලා. හැබැයි ස්වාමීන් වහන්සේලා ආවාද කරනවා මෙහෙම හිතන්න කියලා මෙහෙම ආවාද කරනකොට ඒ විදිහට කොහොම හරි කල්පනා කරනවා. කල්පනා කරලා නැවත හිත පැවිද්ද තුල ආසාව ඇති කර ගන්නවා. කමන්නේ මං කොහොම හරි මේක අමාරුවෙන් කරගෙන යනවා කියලා එයා ඒ අභියෝගේ බාර ගන්නවා. බුදුරයන් වහන්සේ වදාලා හතරවෙනි යුද්ධසබලා වගේ. එයාට බෙහෙත් කරද්දි හොඳ වෙනවා. ඊළඟ කෙනා බුදුරයන් වහන්සේ දේශනා කරනවා තුවාල කිසි දෙයක් නැත යුද්ධ භූමියට පැමිණලා යුද්ධ භූමියේ සියලු සතුරන් යටපත් කරලා යුද්ධයේ දිනා වාසය කරනවා. ඒ වගේ කෙනෙක් පැවිදිලා ඊටමත් සංවරව සතිපට්ඨාන ආදී ගුණධර්මයන් පුරුදු කරගෙන කිසිම ජීවිතයට අනතුරු නොකරගෙන අරහත්ත්වයටපත් වී වාසය කරනවා කිව්වා. එතකොට බලන්න අනිත් ඔක්කොටම අනතුරු තිබ්බ. බලන්න මේ දැන් අහුනේ මොනවටද? රකුසොන්ට කිඹුල්ලොන්ටනේ සම්පූර්ණයෙන් විනාශ කරගත්තා මාර්ගේ. එතකොට මේ අනතුරු ඔක්කොම තියෙන්නේ අර දියවිලේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් අර ගහගෙන යන කෙනාට අර බුද්ධිමත් කෙනා කිව්වට පස්සේ එයා මොකද කරන්නේ? විලට යන්න කැමති වෙනවද? එයා මොකද කරන්නේ? නැවත රළ පහර කපාගෙන දැන් පීනන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පටිසෝතෝතිකෝ භික්ඛවේ නෙක්ඛම්මස්සේතං අදිවචන. මේ රළ පහර කපාගෙන ඉහළට පීනනවා කියලා කියන්නේ නෙක්ඛම්මයට කියන නමක් කියනවා. නෙක්ඛම්මය කියන්නේ කාමයන් අතහැරීම. ඔන්න කාමයන් අතහැරියොත් තමයි ගඟේ උඩට යන්න පුළුවන් වෙන්නේ. අනිත් ඔක්කොම කොහෙද යන්නේ? සැඩ පහර දිගේ යනවා විලට. දැන් එතකොට බලන්න දැන් අද ඔබ මේ මොකද්ද කරලා තියෙන්නේ?
නෙක්ඛම්මේ මේ පුරුදු කරන්නේ. අද පොඩ්ඩක් ගඟේ ඉහළට කෙසේ වෙතත් නතර වෙලා හරි ඉන්නවා. නේද? දැන් ලේසි දෙයක්ද මේක? වේගෙන් යන සැඩපහරක උඩට පීනනවා කියන එක අපි පැත්තකින් තියමු, නතර වෙලා ඉන්න. පුළුවන්ද? නතර වෙලා ඉන්නත් මොකද කරන්නේ? ලොකු වීරියක් ඕන. ඇයි සැඩපහරත් පහළට යන්නේ, ගහගෙන යන ඔක්කොම ටිකත් යන්නේ පහළට. ඒතර දැන් මෙයා නතර වුණ ගමන් අනිත් අය කියන ඇයි ඔයා යන්නේ නැද්ද? ඇයි ඔයා නතර වුනේ කියලා අහන්නේ නැද්ද? ආන් ඒ වගේ අහන ඇයි ඔයා සිල් ගන්නේ? අනේ ඔය අතාරින්න මේ කියලා කියනවනේ. ඒ හේතුව ඔක්කොම පහළට යනකොට කෙනෙක් නතර වුණ ගමන් එයා හයිලයිට් වෙනවා. හයිලයිට් වෙන්නේ ඔක්කොම යන්නේ පහළට නිසා. ඒතර උඩට පීනන කෙනෙක් කොහොම හයිලයිට් වෙලා පේනවද අනිත් අයට? ඇයි මේ ඔක්කොම පහළට මෙන්න මෙයා උඩට එනවා. ඒකනේ දෙවි මිනිසුන්ට පේනවා ඊට පස්සේ. දැන් අපි කියන්නත් ගියොත් අපි නම් උඩට යන්නේ. අපි නම් පහළට යන්නේ නැහැ කියලා කියන්න ගියොත් එහෙම අනිවාර්යෙන් ඇදගෙන යනවා. ඒකයි අපේ ලොකු සානන්ස් කිව්වේ පම්පෝරි ගහන්න එපා කියලා. කෑ ගහ කරන්න දෙයක් නැහැ කියලා. මොකද හේතුව? ඒක විශේෂ දෙයක්. ඒ සැඩපහරක සියලු දෙනා ගහගෙන යන සැඩපහරක කෙනෙක් මේ උඩට යන්න හදනවා. හිතලා බලන්න මේ කොච්චර ප්‍රායෝගිකව අමාරුද කියලා. ඇයි අපිට කොච්චර වීරිය තිබ්බත් අනිත් අයට පුළුවන් අපි ආය ඇදගෙන යන්න. පුළුවන් බැරිද? පුළුවන්. ඇයි අපිට එක එක දේවල් කී මොකද කරන්නේ? දැන් බලන්න අපි සීල් රකින්න නැතුව එහෙම ඉන්නවනම් කවුරුත් මොනවක් කියන්නේ නැහැ. නේද? කියනවද? නෑ. එක දවසක් හරි සීල් ගන්න ගියොත් මිනිහක් මරුවා වගේ දකින්නේ. එයා අර මොකද්ද කියන්නේ නෝන්ඩි කරනවා. මොකද ඔයාට මේ තරුණ කාලේ උනේ? ඇයි ඔයාට ගෙදර ප්‍රශ්නද? ඔයාට මානසික ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න. ඔයාගේ ඇයි තීරණයක් ගත මේ සියදිවි හානි කරගන්න කල්පනා කරා වගේ. සියදිවි හානි කරගන්න කල්පනා කරපු කෙනාටවත් එච්චර කියන්නේ. මේක නැද්ද ඇත්තට මේ ප්‍රායෝගික ලෝකේ? තියෙනවනේ. අර දේවල් ඔන්න මේ වෙන දෙයක් කළොත් දැන් ඔන්න සැඩපාරෙන් පාටියක් එහෙම දානවා කිව්වොත් කවුරු මොනවා කියන්නේ අපේ ගෙදරින් අහවල් එක දෙන්නම් කියේ. නේද? 8ට පටන් ගන්නේ නැහැ අපි 7ට විතර පටන් ගමු කියලා පැයක් තා ඉස්සරහටත් දානවා. බණක් තියනවා කිව්වොත් 8ට කට්ටිය එන්නේ 9ට දාමු. අනේ ඔය පෑ දෙක තුනක් ඉඳගෙන ඉන්න අමාරුනේ අපි විනාඩි 45ක් විතර ඇති. ඔයාලා කොහොමද ඔය සිල් ගන්න ගිහලා ඉඳගෙන ඉන්නේ මේ උදේ ඉඳලා රැ වෙනකන්? බිම නේද ඉන්නේ? අහනවනේ. අපිත් සිල් ගන්නවම කාලයක් තිබ්බනේ පැවිදි වෙන කලින් ඉතින් අපෙන් අහනවා. ඇයි හේතුව? ගඟ පහළටයි සියලු දෙනා යන්නේ. ඉහළට යන අයට යන්න දෙන්නේ නැහැ. දැන් අපි සිල් ගන්න එක වළක්වන්න බලන්න මොනතරම් කතා කියනවද කියලා ලෝකේ. ඔබ දුස්සීල වෙන්න බලන්න කවුරුත් මොනවක් කියන්නේ. සීලවත් තුනොත් ධර්මයක් පුරුදු කළොත් භාවනාවක් කරනවා කිව්වොත් හිත සංවර කරගන්නවා කිව්වොත් ඉන්ද්‍රිය සංවරණය කරනවා කිව්වොත් ඒක නිකන් දකින්නේ අමුතු විදියට දකින්නවා. ඒ දකින්නේ ඒක විශේෂ දෙයක් ඇත්තටම. ගඟේ ඉහළට යනවා කියන එක විශේෂයි. හැබැයි ඒක කරන්න ඉහළට යනවා කියන එක කෙසේ වෙතත් එක තැන ඉඳත් ලොකු වීරියක් තියෙනවා. අතින් පයින් ජඹුක ගහරි ඉන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හත්තේච පාදේච වායමෝතිකෝ භික්කවේ විරියාරම්භස්සේ තං අදි වචන. අතින් පයින් වීරිය කරනවා කියලා කියන්නේ මේ ගහනවා කියලා කියන්නේ අර වතුරේ මොකකටද කියන නමක්ද? වීරියට කියන නමක්. එහෙනම් තනි කරම මේ මාර්ගය යන්න තියෙන මොකක් එක්කද? වීරියක් එක්ක. හොඳට බලන්න ඔබ සිල් ගන්නෙන්නත් ඒ වීරියක් තියෙන්න ඕන. නැත්තම් බුද්ධ ශාසනයේ කිසි දෙයක් අපිට වීරියෙන් තොරව නම් ලබා ගන්න බෑ. හැම දෙයක්ම තියෙන වීරියකින්. මොකද ලේසියෙන් කරන්න පුළුවන් දේවල් තියෙනවා ලෝකේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල එහෙම දෙයක් නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ සමාරු කරලා නෙමෙයි ඒක හැටි. එතකොට දැන් අපි කල්පනා කරන්න ඕන දැන් අපි ඉන්නේ කොහෙද? දැන් යන්න ඕනේ කොහාටද කියලා. නේද? දැන් මේ සැඩපහර කපාගෙන යනවා කියන්නේ නෙක්ඛම්මයේ හොඳට පුරුදු කරන්න ඕන. නෙක්ඛම්මයේ තුල තමයි
අර සැඩ පහර කපාගෙන වීරිය යන්න තියෙන්නේ. එතකොට ඒක යනකොට එයාට හැම තිස්සෙම අවශ්‍ය මොකද්ද? වීරිය. දැන් අපි කියවොන්න සැඩ පහර කපාගෙන ගියා. දැන් පීනගෙන යනවා. දවස් 5ක් විතර පීනන්න නැතුව ඉන්නවා දැන්. මොකද වෙන්නේ? ඒ ටික ආයේ පිටිපස්සට එනවා. දැන් උඩට සැඩ පහරක යන්නේ සමහරලාට දැන් ඔබ පීනලා ඉතින් සමහරලාට වතුර පාර පහළට එනවනම් උඩට පීනන එක තැන සමහරලාටනේ. පීනන එක තැන. අපි හිතන්නේ උඩට ගිහිල්ලා කියලා. පීනනත් යන්නේ. ඇයි සැඩ පහර ප්‍රබලයි. පීනන්න නැතුව නිකන් අර වතුරට බෑලා ඔලෝසනකොට මෙන්න පහළටත් ගිහිල්ලා. ඇයි හේතුව? සැඩ පහර වේගයෙන් යනවා. එහෙනම් එක තැන ඉන්නත් කෙනෙකුට ලොකු වීරියක් ඕන. දැන් ඔන්න කෙනෙක් සතියක් විතර වීරිය කරලා එයා ඊට පස්සේ නවත්තලා ඉන්නවා. දැන් මොකද වෙන්නේ? මේ ටික ඊට වඩා පස්සට ගිහිල්ලා ආයෙත් පටන් ගන්නවා. දැන් ඔන්න මාස ටික දවස් ටික දැන් සිල් අරගෙන ඔන්න වීරියක් කළා. හෙට ඉඳලා අනිත් පැත්තට හැරෙන ගමන් ගඟේ ආයෙ පහළට. පහළට දවස් 29ක් ගිහිල්ලා එක දවසක් උඩට පීනවා. නේද? පහළට දවස් 29ක් ගිහිල්ලා එක දවසක් උඩට පීනලා කවදාවත් පුළුවන් වෙයිද? බෑනේ. ඉතින් එයාට අනිත් දවස්වලත් ඒ වීරිය තියෙන්න ඕන. අදට වඩා වීරියක් තියෙන්න ඕනේ. ඇයි? මොකද අද මේ වෙන් වෙලා බණ කියනවා පරිසරය සම්පූර්ණයෙන් වෙනස් නේ. දැන් එළියට ගියපු ගමන් සැඩ පහර තියෙන්නේ. ඔක්කොම යනවා හොයියා කියාගෙන. කවුරුත් නැහැ උඩට යන එළියට බහලා බලන් ඉන්නවද කියලා. කිසි කෙනෙක් නැහැ. කිසි කෙනෙක් නැහැ උඩට යන්න කතා කරනවා උඩට යන්න පුළුවන් කියලාවත් හිතන මිනිස්සු නැහැ. ඒතර පහළට යන්න තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒකයි. මේක පටිසෝත. අනුසෝත කියන්නේ රැල්ල ගඟ ගහගෙන පැත්තට යනවා. පටිසෝත කියන්නේ ගඟේ අනිත් පැත්තට යනවා. ඒතර මේක නිස්සද්දව හොරෙන් තමයි යන්න තියෙන්නේ. අඳුර ණය එනකොට මොකද වෙන්න ඕනේ? යට ටිකක් යටට එබිලා හරි ඉන්න ඕනේ යාලා යනකම්. නැත්තම් අඬ ගහනවා කොහෙද ඔය යන්නේ කියලා. නේද? එහෙම තමයි යන්න තියෙන්නේ හැංගි. කියවගෙන ගියොත් එහෙමනම් යන්න තියා හිතන්නවත් හම්බෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා චක්කුමා පුරුෂෝ තීරේ තිතෝතිකෝ භික්කවි. දැන් මේ වැව්වුරේ ඉන්නවනේ පුරුෂයෙක්. ඒ පුරුෂයා තමයි කියනවා තථාගතස්සේතං අදිවචනං අරහතෝ සම්මා සම්බුද්දස්සාති. කවුද? සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි අර යුරේ ඉන්න පුරුෂයා. එයා තමයි අපිට අනුකම්පාවෙන් කියන්නේ ඕකේ පහළට යන්න එපා. විලක් තියෙනවා. ඔබට මාරාන්තික දුක් විඳින්න සිද්ධ වෙයි කියලා. බුදුරජාණන් වහන්සේ තමයි අපිට මේ කියලා දුන්නේ මේ මාර්ගේ යන්න එපා කියලා. ඒතට ඒ කියන කෙනා ගැන විශ්වාස ඇති කරන අපිට උඩට පීනන්න පටන් ගන්න ඕන. මොකද පින්වත්නි විලට වැටුණාට පස්සේ ආයේ නැවත උඩට එන්න අමාරුයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කරනවා ඒතමත්තම් භගවා අවෝච තත්තේතං ඉති උච්චති. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලස්සන ගාථාවකින් නැවත සහාපි දුක්ඛේන ජහේය කාමි යෝගක්ඛේමං ආයතින් පත්තයානු. ඉස්සරහට මතුවට උතුම් අරහත්ත්වයේ පතන කෙනා අමාරියෙන් හරි මේ කාමයන් අතහරින්න ඕන. සම්මප්පජානෝ සුවිමුත්ත චිත්තෝ විමුක්තිය පස්සේ යත්ත තත්ත ඊතාහද නෝනින් යුක්තව කෙලසුන්ගෙන් මිදුණු හිත් ඇතුව ඒ අමා නිවනම ස්පර්ශ කරන්න ඕන. සවේදගෝ උසිත බ්‍රහ්මචරියෝ ලෝකන්තු පාරගතෝති උච්චතිති. අන්‍යයාට කියනවා නිවන් මඟ සම්පූර්ණ කරපු ලෝකේ පරතරට ගිය සසරින් එතරට ගියපු කෙනා කියලා බුදුරජාණන් වහන්සේ ගාථාවකින් අර දේශනාව හකුලවලා දේශනා කරනවා. ඉතින් ස්වාමීන් වහන්සේලා ගොඩාක් සතුටු වෙනවා මේ දේශනාව අහලා. දැන් මේක පින්වත්නි තමන්ගේ ජීවිතේට හොඳට ගලපලා බලන්න. ප්‍රිය ස්වරූපේ මිහිර ස්වරූපෙන් යුතු දේවල් මොනවද?
සැඩපහර මොකද්ද? විල මොකද්ද? විලේ තියෙන අනතුරු දේවල් මොනවද? ඒකෙන් නිදහස් වෙන්න කොහාටද යන්න ඕනේ? ඒ යන්න නම් කාගේ වචනේද විශ්වාස කරන්න ඕනේ? ඇයි අපිට බිල පේන්නේ පහල? අපි සැඩපහරේ යන ඔක්කොමත් එක්ක. අපිට පේන්නේ මේක අවසන් වෙන මේ වගේ අනතුරුදායක තැනකින් කියලා. ඉතින් මේ පින්වතුන් සියලු දෙනාට ගෞතම බුද්ධ ශාසනයේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්නට වාසනාව උදා වේවා. සාදු සාදු